හරි. සම්බන්ධලා ඉන්න හැමෝම ඒ වගේ ඒක යන්නේ මේ Zoom එකෙන් මේ වෙලාවේ සම්බන්ධලා ඉන්න හැමෝම කලින් කිව්වාගේ Zoom link දෙකක් ඔයාලා දාලා තියෙනවා. දෙකේම ගත්තොත් දෙකේම මම හිතන්නේ 250කට ආසන්න පිරිසක් දැන් සම්බන්ධලා ඉන්නවා. තව ඉස්සරහට වැඩි වෙයි. එතකොට සහ මේ රෙකෝඩින් එක බලන හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා Academy of Indelible Design ආයතනයට. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ආයතනය ගැන. අපේ ආයතනයේ රජයේ ලියාපදිංචි ආයතනයක් කියන අතර ඉතින් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ස්ක්‍රීන් එක ෂෙයා කරලා අපි වැඩේ පටන් ගමු. හරි. ඉතින් අපේ Academy of Indelible Design ආයතනය අපේ ආයතනයේ රජයේ ලියාපදිංචි ආයතනයක්. ඉතින් එතකොට රජයේ පැත්තෙන් තියෙන වැලිඩ් එක 100%ක් අපේ ආයතනයේ තියෙනවා. ඉතින් ඒ බව මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් දැන් බලාපොරොත්තු වෙන්නේ මේ අපේ ආයතනයේ තියෙන මේ පාඨමාලා ටික ගැන දල වශයෙන් හැඳින්වීමක් කරන්න. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ඔයාලා මං හිතන්නේ ලියාපදිංචි වුණාය ඇති. ලියාපදිංචි වෙන බලාපොරොත්තුෙන් ඉන්න ඇති. කොහොම වුණත් ලියාපදිංචි වුණායට සහ දැනට ලියාපදිංචි වෙන බලාපොරොත්තුෙන් ඉන්න අයට මේකෙන් ගන්න දේවල් ගොඩක් හම්බෙයි. මොකද මේ දැන් සමහර අයට තියෙන ප්‍රශ්න තමයි මට කෝස් එක කරන්න ඕනේ හැබැයි මම තෝරගන්න ඕනේ මොන කෝස් එකද සහ මේ කෝස් එක කළොත් මට මොනවද ඉගෙන ගන්න හම්බෙන්නේ ඉගෙන ගන්න ලැබෙන්නේ මේක සාර්ථක පාඨමාලාවක්ද මේ කියන ප්‍රශ්න නිසානේ ඔයාලා මේ වෙලාව සම්බන්ධලා ඉන්න සහ මේ වීඩියෝ එක බලන්න රෙකෝඩින් එක බලන්නේ. ඒ නිසා ඒ හැමෝගෙම දැන ගැනීම සඳහා තමයි මේ සෙමින එක මේ විදිහට පවත්වන්නේ. මොකද විශේෂයෙන්ම ඔයාලට WhatsApp හරහා අපේ page එක හරහා සියලු විස්තර මේ විදිහට ලබා දීලා ඉවරයි. නමුත් තේරුම් ගන්න බැරි තැන් සමහරට තියෙන පුළුවන්. වැඩි විස්තර සමහර දැනගන්න තියෙන පුළුවන්. ඒ නිසා තමයි මේ විදිහට ආරම්භක සම්මන්ත්‍රණයක් විදිහට කෝස් 7ටම අදාළව මේ සෙමින එක කරන්නේ. ඒ වගේම තමයි මේ පාඨමාලා 7 ගැන එකින් එක වෙන වෙනම කාලය, මුදල් කොහොමද කෝස් එක කරන්නේ සියලු දේවල් වලට විස්තර කරනවා. ඒ නිසා සාවධානයෙන් අහන් ඉන්න රෙකෝඩින් එක බලන හැමෝමත් මේ වෙලාවේ Zoom එකෙන් සම්බන්ධ වෙන හැම කෙනෙක්මත්. හරි. ඉතින් කලින් කිව්වා අපේ ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් වගේම තමයි අවුරුදු ගානක ඉඳලා ඔන්ලයින් ඒ කියන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අතිසාර්ථක විදිහට දැන් ගොඩක් වෙලාවට දැන් වර්තමාන වෙද්දී ඔන්ලයින් ක්‍රමය පොඩ්ඩක් අතෑරලා තියෙන. ඒ කියන්නේ ගොඩක් ළමයි ඔන්ලයින් එක කරන්නේ නැද්ද? එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා කියන්න දන්නේ නැහැ. කොහොමද ඔන්ලයින් කියන එක ගොඩක් වෙලාවට අතෑරලා වගේ තමයි තියෙන්නේ. නමුත් අපේ ආයතනයේ තියෙන එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රධාන හේතුව තමයි අපි පාඨමාලා කරන්නේ බිසි අයට. ඒ කියන්නේ කාර්යබහුල අයට. විශේෂයෙන්ම විදේශික දැන් සමහරට දැන් නම් ඒත් නැතුව ඇති Zoom එකකින් සම්බන්ධ නැතුව ඇති මේ රෙකෝඩින් එක බලනවා තියෙන වරින් විදේශික අය මොකද එයාගේ ටයිම් වෙනස්. ඉතින් අර ටයිම් වෙනස් නිසාත් අපේ පාඨමාලාව ගොඩක් කට්ටිය කරනවා ෆිසිකල් සම්බන්ධ වෙන්න බැරි අය ගොඩක් අපි ඔන්ලයින් පාඨමාලා කරනවා. සහ තව විශේෂත්වයක් ඇතිවෙනවා මම ඉගෙන ඉස්සරහට කතා කරන්න. අනිත් කාරණාව තමයි ජොබ් කරන අය ඉගෙන ගන්න අය කියන්නේ ඉස්කෝලේ යන අය මේ හැමෝමත් අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන ගොඩක් අය. ඒකට විශේෂිත හේතු තියෙනවා මම ඒකත් අන්තිමව කතා කරන්නම්. ඒ වගේම තමයි මම මේ කතා කරන් යන අතරේ ඔයාට මොනවම හරි ගැටලුවක් තිබුණොත් මම හිතන්නේ මම කතා කරන දේවල් වල ඔයාට තියෙන ප්‍රශ්න ගොඩක් වල උත්තර හම්බෙයි. නමුත් මොනවා හරි ඔයාට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඉඳන් ඔයාලා පුළුවන් chat box එකට message දාන්න. ඔයාලට unmute කරලා ප්‍රශ්න අහන අන්තිම අවස්ථාව දෙන්න. මොකද මැදින් unmute කළොත් එහෙම ඒක පොඩි ගැටලුවක් එනවනේ. ඒ නිසා දැන්ට chat box එකට message දාන්න මම ඔක්කොටම උත්තර දෙනවා. සහ අවසානයේ ඔයාට අවස්ථාව දෙන්නම් unmute කරලා ප්‍රශ්න අහන්න. හරි. ඉතින් එහෙනම් ලොකු වෙලාවක් ගන්න ඕන නෑ. පාඨමාලා 7 ගැන ප්‍රධාන වශයෙන් කතා කරලා බලාපොරොත්තු වෙන්නේ. අනිත් විශේෂිත කාරණාව තමයි දැන් ඔයාලා සමහර විවිධ ආයතන වලින් පාඨමාලා ඉගෙන ගන්න නැති. කියන්නේ ඔයාගේ මුදල් වැයවීමක් වෙනවා. සාමාන්‍ය අපිට පේන්නේ මුදල් වැය වෙන විතරනේ. නම් සුන්දර මතක තියාගන්න මුදල් වලට වඩා ඔයාගේ කාලය වටිනවා, ඔයාගේ ශ්‍රමය වටිනවා. ඒ නිසා මුදල් වලට විතරක් මුල් තැන දෙන්න එපා කොයි වෙලාවකවත්. ඔයාගේ ශ්‍රමය සහ කාලය අතිශය වැදගත්. ඒ නිසා හොඳට මතක තියාගන්න අපේ ආයතනෙ මොන ආයතනයක මොන පාඨමාලාවක් කළත් අනිවාර්යයෙන්ම ඔයා දැනගත යුතුයි. ඔයා ගෙවන මුදලට, ඔයා වැය කරන කාලයට, ඔයා වැය කරන ශ්‍රමයට වටිනාකමක් එතනින් හම්බෙනවද කියලා. ඒ නිසා ඔයාට පෞද්ගලිකව ඔයාට යුතුයකමක්, වගකීමක් සහ ඔයාගේ පැත්තෙන් ඔයාට අර අපි හිතමු රීතියක් කියලා එකක් එහෙම එකක් තියෙනවා. ඒ ආයතනෙන් අදාළ ආයතනෙන් අහන්න අපි ගෙවන මුදලට, අපි වැය කරන කාලයට, අපි වැය කරන ශ්‍රමයට අපිට වටිනාකමක් දෙන්න නම් ඔයාලා අපිට මොනවද දෙන්නේ කියලා ඔයාට අහන්න. ඩිරෙක්ට් කතා කරන්න ඔයාට අයිතියක් තියෙනවා. මොකද ඔයාගේ දේවල් තමයි ඔයා මෙතෙන්දී කැප කරන්නේ. ඒ නිසා ඔයාට අයිතියක් තියෙනවා. ඔයාට මොනවද උගන්වන්න කියලා අහන්න. දැන් ගොඩක් ආයතන සිද්ධ වෙන දෙයක් තමයි
ෆොටෝග්‍රැෆි කියලා පාඨමාලාවක් තියෙනවා, කොරල් ඩ්‍රෝ කියලා පාඨමාලාවක් තියෙනවා, ග්‍රැෆික් ඩිසයිනින් ඔහොම පාඨමාලාවක් තියෙනවා. හැබැයි අන්තර්ගතයක් නැහැ. කියන්නේ කන්ටෙන්ට් එකක් නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් ලෝගෝ ඩිසයින් කරන්න උගන්වනවා, ෆොටෝග්‍රැෆි නම් ෆොටෝ ගන්න උගන්වනවා. ඒ වගේ පොඩි අර නිකන් උඩින් පල්ලෙන් දේවල් ටිකක් කියන වැරෙන්න ඇත්තටම අට උගන්වන්නේ මොනවද කියලා කිම කියන්නේ. හංගලා තමයි උගන්වන්නේ. ඉතින් ඇත්තටම අට ඉගෙන ගන්න ඕන දේත් සමහර විට එතන නැති වෙන්න පුළුවන්. එතකොට මුදල් වීදම් කරලත් ඉවරයි, කාලය වගේ අපත ගිහිල්ලත් ඉවරයි, ශ්‍රමය වගේ මහන්සිය අපත ගිහිල්ලත් ඉවරයි. එතකොට අන්තිමට තමයි ඔයා තේරුම් ගන්නේ මේක මම හොයපු එක නෙවෙයි කියලා. ඉතින් අපිට ඒ වගේ කියන්නේ වෙන ආයතනවල පාඨමාලා කරලා ඒ ආයතනවල තියෙන අඩුපාඩු අපිට ගොඩක් වෙලාවට ළමයි කියලා තියෙනවා. ඒ නිසා තමයි මේ දේ වගේමින් කියන්නේ. සහ අපේ ආයතනයේ ওই ප්‍රශ්නේ නැහැ. හේතුව තමයි ආරම්භෙදිම ඔයාලට උගන්වන්නේ මොනවද කියලා කියනවා. සහ පාඨමාලා ඉවර වෙද්දී කියන දේවල් ඒ විදියටම 100% උගන්වනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ලෝගෝ ඩිසයින් කියලා. ලෝගෝ ඩිසයින් නම් ඔයාලට ලෝගෝ ඩිසයින් පාඩම උගන්වනව නෙවෙයි, ඔයාට ඒක පුරුදු කරවනවා. ඒක තමයි කරන්නේ. අනිවාර්යයෙන්ම පාඨමාලා ඉවර වෙද්දී මම උදාහරණයක් කිව්වේ ලෝගෝ ඩිසයින් නම් ඒක ආයි ඔයාට උගන්වනවාම තමයි. ඒක තමයි මේකේ ප්‍රධාන අරමුණ. හරි. වැඩිම පිරිස සහභාගී වන ශ්‍රී ලංකා අංකයේ සාතික පත්‍ර පාඨමාලාවට සම්බන්ධ වන්න. වැඩිම පිරිස සහභාගී වීම අනිවාර්යෙන් ඒක වාක්‍යමින් කියන්න ඕනේ. පාඨමාලා 7ක් තියෙනවා, එකක් දෙකක් නෙවෙයි, පාඨමාලා 7ක් තියෙනවා. ඒ නිසා එකම ආයතනෙන් ඔයාලට පාඨමාලා මෙච්චර ප්‍රමාණයක් මම හිතන්නේ කිසිම ආයතනයක තියනවා කියලා සැහැල්ලුවෙන් ඔයාලට සරලව ඉඳගෙන ඉගෙන ගන්න පුළුවන් පාඨමාලාවක්. වැඩිම කාලයක පළපුරුදු සහ කැපවීම. ඉතින් ලොකු කාලෙකින් අවුරුදු ගානකින් ඉඳන් අපි පාඨමාලා දැනටත් කරන් යනවා. තවමත් අපේ ආයතනේ වැටුනේ නැහැ. ඒ විදියටම තියෙන. දැන් ඔන්ලයින් කියන එක මම අර මුලින්ම කතා කළා. ඔන්ලයින් කියන එක පොඩ්ඩක් අතෑරලා තියෙන්නේ. නමුත් අපේ ආයතනේ ඔන්ලයින් කියන එක තවමත් අතෑරලා නැහැ. ඒ විදියට ඒ වගේම ළමයි පිරිසක් තවමත් අපිට ඉන්නවා. ගුණාත්මක සහ පිළිපොන් අධ්‍යාපනයක්. ඒ ගැන ඔයාලට ඉදිරියේදී තේරුම් යයි. හරි. ඔන්න අපේ පාඨමාලා 7. ඉතින් සතුටුයි කියන්න මේ පාරත් ඔයාලට දෙනවා ඩිස්කවුන්ට් ටිකක්. ඒ කියන්නේ ශිෂ්‍යත්ව ස්කෝලර්ෂිප් ටිකක් දෙනවා. මේ පාරත් ඔයාලට හම්බ වෙනවා. ඒක ගිය පාරත් ළමයිට ලැබුණා. ඊට කලින් පාර ලැබුණා. දැන් මාස ගානක විතර ඒක ලැබෙනවා. යම් කිසි ආයතනයක් විසින් දෙන ස්කෝලර්ෂිප් එක මම ඒකට ඉස්සරහට කතා කරන්නම්. ඉතින් ඔන්න පාඨමාලා 7 කොරිඩෝර් ග්‍රැෆික් ඩිසයිනින් අපි පළවෙනි කින්නම් කතා කරමු. ඩිජිටල් ෆොටෝග්‍රැෆි කම්ප්ලීට් කෝස් එක, කොරිඩෝර් ග්‍රැෆික් ඩිසයිනින් කම්ප්ලීට් කෝස් එක, Adobe Photoshop, Adobe Lightroom ෆොටෝ එඩිටින් කම්ප්ලීට් කෝස් එක, Premiere Pro වීඩියෝ එඩිටින් කම්ප්ලීට් කෝස් එක, Adobe Illustrator 5 ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එක, Adobe After Effects animation video editing කෝස් එක, Microsoft Office complete කෝස් එක. කෝස් 7ක් තියෙනවා. ඉතින් මේ කෝස් 7ම සහතික පත්‍ර පාඨමාලා ඔයාලට කැමති විදිහට තෝරගන්න පුළුවන්. ඔයා කැමති කෝස් 7ම කරන්න නම් කෝස් 7ම ඔයාලට කරන්න පුළුවන්. කෝස් 7ම කරනවා නම් සහතික 7ක් ඔයාලට හම්බ වෙනවා. කෝස් 3ක්ද කරන්නේ, 2ක්ද කරන්නේ, 1ක්ද කරන්නේ කියන එක තීරණය කරන්න ඔයා. අනිත් විශේෂත්ව කාරණා තමයි අර මම කලින් කිව්වා වගේ අපේ ආයතන තියෙන විශේෂත්වය තමයි දැන් ගොඩක් වෙලාවට ගොඩක් ආයතනවල අපි හිතමු ග්‍රැෆික් ඩිසයිනින් කියලා. ග්‍රැෆික් ඩිසයිනින් වලට Corel Draw තියෙනවා, Photoshop තියෙනවා, Illustrator තියෙනවා. මේ softwares හතරම අඩු ගන්නනවා. රුපියල් 20-30ක් දීලා වඩ කරන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා. හැබැයි වා Photoshop ගැන දන්නවාට ඕනේ Corel Draw ඉගෙන ගන්නයි, Illustrator ඉගෙන ගන්නයි විතරයි. නමුත් කරන්න දෙයක් නෑ. ඔයාලට ඒක පැක් එකක් විතර තියෙන නිසා ඔයාලට ඉගෙන ගන්නම වෙනවා. ඉතින් ඔයාගේ කාලයත් අපරාධේ, ඔයාගේ වැය කරන මුදලත් අපරාධේ, ශ්‍රමයත් අපරාධේ. අන්න ඒ හේතු කාරණා නිසා අපේ ආයතනෙන් එතනින් අයින් වෙලා අපි තනියෙන් තමයි කෝස් යන්නේ. කියන්නේ ඔයා කැමති Photoshop කරන්න ඔයා Photoshop කරන්න. ඔයා කැමති Corel Draw කරන්න නම් Corel Draw කරන්න. ඒ වගේ අපි කෝස් 7 වෙන වෙනම බෙදලා දීලා තියෙනවා. එක්කෙනෙක්ට සමහරට කෝස් 7ම කරන්න එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම කළා නම් හොඳයි කියලා හිතනවා නම් ඔයාලට කරන්න පුළුවන් නිදාසේ ඒ අවස්ථාව අපිට දීලා තියෙනවා. එතකොට කැමති විදිහට කෝස් 2ක්ද 3ක්ද 4ක්ද 1ක්ද 7මද කැමති විදිහට ඔයාලට තෝරගන්න හැකියාව මෙතෙන් තියෙනවා. හරි. දැන් එහෙනම් යමු කෝස් 7 ගැන කතා කරන්න. දැන් ඔන්න කෝස් 7 ගැන වෙනම කතා කරනවා. පොඩ්ඩක් ස්පීඩ් කතා කරන්න. මොකද කෝස් 7ක් ගැන කතා කරන්න බෑ, ලේසි නෑ. ඒ නිසා ටිකක් මම ස්පීඩ් වැඩේ යනවා. හරි. මේ කෝස් 4ම පොදු කාරණා ටිකක් මුලින්ම මතක් කරන්නම්. දැන් ගොඩක් වෙලාවට දැන් අපි උදාහරණයක් හිතමු ලෝගෝ ඩිසයින් කියලා. ලෝගෝ ඩිසයින් මම කලිනුත් කිව්ව නිසා මේ මතක් කරන්නේ. Corel Draw එකේ තමයි ලෝගෝ ඩිසයින් තියෙන්නේ. Photoshop එකේ තියෙනවා, Illustrator එකක් තියෙනවා. මම උදාහරණයක් විදිහට කියන්නේ මේ අපි හිතමු දැන් ලෝගෝ ඩිසයින් වලට උගන්වනවා නම් උගන්වන්න ඕන විදියක් තියෙනවා. ඒ කියන්නේ ලෝගෝ ඩිසයින් කරන්න මෙන්න මෙහෙමයි. මේ තියෙන කොටුවක් අඳින්න පුළුවන්. ඒ කොටුව මෙහෙම කපන්න පුළුවන්. මේ වගේ රවුමක් දාන්න පුළුවන්. මේ වගේ ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. හරි, මේක තමයි ලෝගෝ එක. ඔයාටතර ලෝගෝ එකක් හදන්න පුළුවන් ගෙන්න ඕනාට. හැබැයි ඒ හදලා පෙන්නන ලෝගෝ එක විතරයි ඔයාට හදන්න පුළුවන්. එතනින් එහාට තව දෙයක් හිතලා කරන්න
ඔළුවේ මොකක්වත් දෙයක් නැහැ. අර උගන්නපු දේ විතරයි ඔයා එතන විතරයි ඔයා ඉන්නේ. පෝස්ටර් එකක් නම් අපි හිතමුකෝ නත්තල් වලට හදන පෝස්ටර් එකක් කියලා. එතකොට ඒකට පාට තියෙනවා රතු පාට. එතකොට ඒකට දාන්න පුළුවන් දේවල් තියෙනවා. ටෙක්ස්ට් එක කොහොමද දාන්නේ? වට ඒක උගන්නනවා. හැබැයි එච්චරයි. එතනින් එහාට ඔයා නත්තල් වගේම අවුරුදු වලට අපි මොකක්ද දාන්නේ? වෙසක් එකට මොකක් හදන පෝස්ටර් එකකට මොකක්ද දාන ෆොටෝස් මොනවද දාන කලර්ස්. ඒ කියන්නේ එක තැනක විතරක් සීමා වුණොත් ඒතර ප්‍රශ්නයක්. ඒක උදාහරණයක් මම නිතරම කියන උදාහරණයක් තමයි හිතන්න ඔයාව කැලයක් මැදට ගිහලා අතාරුණක පාට. ඔයා දන්නවද ඔයා ඉන්න තැන ඔයා කොතනද යන්න ඕනේ කියලා දන්නවද? ඔයා මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔයා ඒ ඉන්න සීමාව විතරක් කැරේ කැරේ ඉඳි. ඔයාට හිතා ගන්න බෑ කොහෙටද යන්න ඕනේ. කොතනද ඉන්න ඕනේ. ඔයාට කිසිම අයිඩියා එකක් නැහැ. හැබැයි අපේ ආයතන උගන්වන්නේ ඔයාට යන්න ඕනේ පාර අපි පෙන්නනවා. පාර අපි කපලා දෙනවා. එතකොට ඔයා දන්නවා ඔයා කොතනින්ද ආවේ කියලා. ඔයා දැන් කොතනද ඉන්නේ කියලා. ඔයා ඉස්සරහට යනවා නම් ඔයා කොතනද යන්න ඕනේ කියලා ඔයා දන්නවා. ඒ කියන්නේ මෙහෙමයි ඈ උදාහරණයක් විදිහට කියන්න. අපි හිතමු ලෝගෝ ඩිසයින්. ලෝගෝ ඩිසයින් නම් ලෝගෝ ඩිසයින්ලා අපි ලෝකෙම තියෙන ලෝගෝ ටික ගන්නවා. ඒකේ තියෙන ප්‍රසිද්ධම අපිට නිකන් S2කට හුරු ලෝගෝ, ලංකාවේ ලෝගෝ, අපිට හුරු ලෝගෝ අයිය අපිට හුරු පුරුදුනේ. ටග් ගාලා ඒව ජනප්‍රිය වුණේ කොහොමද? අන්න ඒ වගේ අපි වෙනම ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා. ඒ ටික කළාට පස්සේ ඔයාලා ඔටෝමැටිකලි ඔයා දන්නවා ඔයා ගොළුවට එනවා. හරි ලෝගෝ ඩිසයින් කියන්නේ මෙන්න මේක. මේ වගේ දේවල් ටික තමයි මේ වගේ ටෙක්නික් ටික තමයි පාවිච්චි කරන්න ඕනේ. අපි හිතමු පළතුරු කඩේකට නම් ලෝගෝ එකක් හදන්නේ මේ වගේ දේවල් තමයි දාන්න ඕනේ. එළවලු කඩේකට මේ වගේ දේවල් දාන්න ඕනේ. මාළු කඩේකට මේ වගේ දේවල්. කීල්ස් වගේ තැනකට සුපර් මාකට් වගේ තැනකට එතකොට වෙනම ලෝගෝ. ඒතර KFC වගේ එතකොට වෙනම ලෝගෝ එකක්. බැංකුවකට නම් වෙනම ලෝගෝ එකක්. ඒ ලෝගෝ වල පාවිච්චි කරන අයිකන්ස් මොනවද? ඒවට දාන්න ඕනේ කලර්ස් මොනවද? ටෙක්ස්ට් එක කොහොමද මොන වගේ ෆොන්ට් එකක්ද දාන්නේ? ඒ අයිඩියා එක ඔයාලට දෙනවා. ඔයා ගලුවට දානවා. ඊට පස්සේ අපි ලෝගෝ හදලා පෙන්නනවා. එතකොට ඔයාලට අපි කරන ලෝගෝ එක නෙවෙයි. එතනින් එයාට මුළු ලෝකේ ඕන තැනක ඕන විදිහේ ඕන ආයතනයක ලෝගයක් වට හදන්න දැනුම අපි දෙනවා. ඒක තමයි මේ පාඨමාලා දෙන ප්‍රධාන අරමුණ. කලින් කිව්වා වගේ එක තැනකට විතර සීමා වෙන්නේ නැහැ. උගන්වන දෙයට විතර සීමා වෙන්නේ නැහැ. ඔයාට හොයාගෙන යන්න පුළුවන් පාර තමයි අපි මෙතෙන්දී හදලා දෙන එක. ඉතින් අනිත් ඒකට වඩා වැදගත්. හරි. දැන් අපි යමු පාඨමාලා 7 ගැන වෙන වෙනම කතා කරන්න. හයි ස්පීඩ් කතා කරන් යනවා. යම් කිසි තැනක ගැටලුවක් ආවොත් අනිවාර්යයෙන්ම chat box එකට message එකක් දාන්න. අපි පළවෙනි course එක තමයි digital photography complete course. digital ඡායාරූපකරණය පිළිබඳ සාධක පත්‍ර සම්පූර්ණ පාඨමාලාව. සම්පූර්ණ පාඨමාලාව කියන එක හේතුව මම කියන්නම්. දැන් ගොඩක් ආයතන වල complete course කියන වචන අහලා නැහැ සමහරවිට. මම හිතන්නේ first time තමයි complete course කියන වචනේ ඇහුවේ. complete course කියන සම්පූර්ණ පාඨමාලාව කියන එක. දැන් ඔයාලා දැකලා ඇති ගොඩක් ආයතන වල මේ ආයතන වල අපහාස කරනව නෙවෙයි. දැන් මේක පැහැදිලි කරන්න මට වෙන ආයතන ගන්න වෙනවනේ උදාහරණ ගන්න නැතුණාට. අපි හිතමුකෝ වෙන යම් කිසි ආයතනයක් තියෙනවා. ඒ ආයතනේ තියෙනවා ඔයාලට අත්දැකීම් ඇති බේසික් කෝස් කියලා එකක්. ඒතර ඒකේ බේසික් කෝස් වලට වෙනම මුදල් ගෙවන්න ඕනි. ඔය කාලේ ශ්‍රමය මේ ඔක්කොම ආයතන වැය කරන්න ඕනි. ඒක ඉවරන් පස්සේ ආයෙ ඔයාලට තව මුදලක් දීලා තව කාලයක් වැය කරලා ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න. ඒතර කෝස් දෙකක් විතර යන්නේ. බේසික් කෝස් එක කළොත් ඇඩ්වාන්ස් කෝස් එක කරේ නැත්නම් වැඩක් නැහැ. වෙන එක කරන්න ඕනි. හැබැයි අපේ ආයතන විශේෂත්වය තමයි බේසික්ද ඇඩ්වාන්ස්ද කියලා නෑ. මං හිතන විදිහට එහෙම දෙකක් බෙදන්න බෑ. බේසික් කියන්නේ මොනවද ඇඩ්වාන්ස් කියන්නේ මොනවද කියලා අපි කොහොමද බෙදන්නේ? එහෙම බෙදන්න බෑ. කොතෙන්ද ඒක සීමාව අපි හරියට බෙදා ගන්න කොහොමද කියලා අපිට හිතන්න බෑ. අපේ ආයතනය කරන්නේ බේසික්ද ඇඩ්වාන්ස්ද කියලා නෑ. බිඳුවෙන් පටන් ගන්නවා යන්න පුළුවන් ඉහළම උපරිම තැනට යන කම්ප්ලීට් කියන සම්පූර්ණයයි මේ කම්ප්ලීට් කියන නම අපේ ආයතනයේ යම් කිසි කෝස් එකක තියෙනවා නම් ඔය ආයතනින් යාට කිසිම දෙයක් කිසිම දැන ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කම්ප්ලීට් ඉවරයි. ඒ ඉගෙන ගන්න ටික ඉච්චරයි. ආයෙ ලෝකෙ කොහෙන්වත් ඔයාලා කිසිම දෙයක් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි තුමු මෙහෙම අපි දැන් ආරම්භ දින ෆොටෝග්‍රැෆිනේ. ෆොටෝග්‍රැෆි නම් ඔයා ඉගෙන ගන්නේ මේ පාඩම හරියට ඔයා කරනවා නම් යාළුවෙක්ගෙන් අහගෙන පොතපතින් බලලා YouTube එකෙන් බලලා වෙනත් ෆොටෝග්‍රැෆර්ලකින් ඉගෙනගෙන අල්ප මාත්‍රක දෙයක්වත් දශමක දෙයක්වත් ඔයාලා වෙන කිසිම දැනකින් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සියලු දෙනම අපි දෙනවා. ඒක තමයි කම්ප්ලීට් කෝස් කියන්නේ. ඒතර බේසික් ද ඇඩ්වාන්ස් ද කියන නෑ. බේසික් දේවලුයි ඇඩ්වාන්ස් එකේ උඩරිම දේවලුයි ඔක්කොම සරල විදිහට කතා කරනවා. උඩරිම ඇඩ්වාන්ස් දේවල් පවා ඔයාලට ඒ උගණන වෙලාව ඔයාලට තේරෙන්නේ මේක ඇඩ්වාන්ස් ද කියලාත් ඒ තරමටම උඩරිම සරල විදිහට තමයි මේ පාඩමවල ඇතුළේදී අපි මේ හැමදේම කතා කරන්නේ. ඒ නිසා වයස් ભેදයක් නැහැ. දැන් අද අපේ කලින් බැච් එකේ හිටියා 7 වසර ළමෙක්. දැන් මේ බැච් එකෙත් මම හිතන්නේ 4 වසර ළමෙක් ෆොටෝෂොප් කරන්න පුළුවන්ද කියලා අහලා තිබුණා. සමහරට Zoom එකෙන් දැන් සම්බන්ධලා ඇති.
4 වසර ළමෙක් 4 වසර ළමෙක් මම කිව්වේ පුළුවන් වෙන හේතුව තමයි ඒ තරමටම සරල උප්පරිම සරල. හොඳට මතක තියාගන්න මේක ඇඩ්වාන්ස් එකේ උප්පරිම ඇඩ්වාන්ස් අය ආයෙතින් ප්‍රොෆෙෂනල් මට්ටමින් අපි උගන්වනවා. හැබැයි උප්පරිම සරල කියන්නේ පොඩි ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදියට තමයි අපි මේ හැමදේම කතා කරන්නේ. ඇඩ්වාන්ස් එකේ උප්පරිම මට්ටමට යනවා. හරි. අපි මේ ටික කතා කරමු. එතකොට ඔයාලට මේ ගැන ඒ කියන්නේ මම මේ කිව්ව දේවල් තව ටිකක් පැහැදිලිව තේරුම් යයි. හරි. පළවෙනි කෝස් එක තමයි digital photography complete course. ඉතින් දැන් ටික ටික ඇඩ් වෙනවා කට්ටියට මේ ඔයාලට මුල් ටික අල්ලගන්න බැරුණානේ. ඒ නිසා අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලන්න මුලින් දැන් මේ රෙකෝඩින් එක අය ඔයාලට දානවා හැම කෙනෙක්ටම දානවා. යම් කිසි තැනක් මිස් වුණා නම් අනිවාර්යෙන් රෙකෝඩින් එක අය පාරක් බලන්න. හරි. අපි බලමු digital photography complete course. මොනවද මේක ඔයාලට උගන්වන්නේ? What is the photography? Photography කියන්නේ මොකක්ද? දැන් එකපාරට ඔයාගතර කැමරාවක් දීලා මෙහෙම තමයි ෆොටෝස් ගන්න කිව්වට වැඩක් තියෙනවද? ඔයාලා ෆොටෝස් ගනි. හැබැයි ඔයා යම් කිසි සීමාවක් ඇතුළේ ඉන්නේ කියන්නේ හැම ෆොටෝ එකම ඔයාලට ගන්න බෑ. දවල් ෆොටෝ එකක් ගනි මේ රෑ ෆොටෝ එකක් ඔයාලට ගන්න බෑ. මම කියන්නේ මේ complete course එක කියලා complete course නම් photography කැමරාවක් දුන්න පමණින් කැමරාවකින් ෆොටෝස් ගන්න පුළුවන් පමණින් එයා complete photographer කෙනෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆොටෝ complete කියන වචෙන් තයින් ගන්න photographer කෙනෙක් වෙන්නේ නැහැ. සරලම ගත්තොත් දැන් ඔයාලා photographer ලෝන් තරම් දැකලා තියෙනවා. එයාලා හිටන් ඉන්න විදියෙන් එයාලා කැමරාව අල්ලගන්න විදියෙන් පවා එයා ඇත්තටම ෆොටෝග්‍රැෆර් කෙනෙක්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට කැමරාවක් අතට දුන්න පස්සේ එයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා හිතාන් ඉන්නේ. කැමරාවක් අතට දුන්න පස්සේ ඕන කෙනෙක් ෆොටෝ ගන්න පුළුවන්, සරලව ගන්න පුළුවන්, ඔයාගෙට පුළුවන්. හැබැයි ඒකේ ඇතුළාන්තේ ලොකු කතාවක් තියෙනවා. අනේ කතාව තමයි හරියට ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ඔයාලට මේ උගන්වන්න යන්නේ. මොකද්ද ෆොටෝග්‍රැෆර් කියලා කියන්නේ? එතකොට ෆොටෝග්‍රැෆර් කැමරාව purpose lighting මේ හැමදේම අපි කතා කරනවා. ඊට පස්සේ history. ඉතින් මේක ඔයාලට හිතෙයි ෆොටෝග්‍රැෆි වලට තියෙන ඉතිහාසය කියන මොකද කියලා නෑ. එහෙම නෑ. අනිවාර්යයෙන් ඉගෙන ගත යුතුයි. මේක complete course එකක්. ඒ නිසා අස්සක් මුල්ලක් නෑර තියෙන සියලු දේවල් ඔයාලට උගන්වනවා. type of camera. කැමරා වර්ග කැමරා කම්පෙයාර් කරගන්නවා. කැමරා ෆෝන්, කම්පැක්ට් කැමරා, බ්‍රිජ් කැමරා, SL කැමරා, ෆිල්ම් බෝස්, ඩිජිටල් කැමරා, ඊට පස්සේ ෆිල්ම් කැමරා මේ සියල්ල අපි කතා කරනවා. ඊට පස්සේ DSLR කැමරා ඔපරේට් කරන්න කොහොමද විශේෂයෙන්ම ඒක ඉන්ටර්නල් පාර්ට් එක. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන ක්‍රියාවලිය සෙන්සර් එක ඇත්තටම කැමරාවක ෆොටෝ එකක් වදින්න කොහොමද? පිටින් පැමිණ ආලෝකේ කැමරාව ඇතුළට එනවා. ඇවිල්ලා ඒක අපිචර් එකෙන් ඇතුළට ඇවිල්ලා කැමරා බොඩි එකට ඇවිල්ලා මම සරලව කතා කරන්නේ කැමරා බොඩි එකේ තියෙන ෂටර් එක හරහා ගිහිල්ලා මේක සෙන්සර් එකට යනවා. ඒක ISO තියෙනවා. දැන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ඒ කියන්නේ කැමරාව ඇතුලේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි මේ ඔපරේට් කියලා කියන්නේ. anatomy of camera. anatomy of camera කියන්නේ කැමරා පිටින් බැලුවට පස්සේ මේක තියෙන දේවල් කොහොමද ෆොටෝ එකක් ගන්න, මොනවද මේ තියෙන බටන්ස්, උඩින් බැලුවම යටින් බැලුවම වමෙන් දකුණෙන් බැලුවම තියෙන දේවල්, ලෙන්ස් එක කියන්නේ මොකද්ද, ලෙන්ස් එක හයි කරන්නේ කොහොමද, කැමරා බොඩි කියන්නේ මොකද්ද, මේක බාහිරින් වලට පේන්න තියෙන දේවල් තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. කැමරාවක් යූස් කරගන්නේ කොහොමද? හෝල්ඩින් කැමරාව අපි හරියට අල්ලගන්නේ කොහොමද? LED ස්ක්‍රීන් එකෙන් බලද්දී කියන්නේ අපි හිටගෙන කැමරාවක් අල්ලගන්නේ කොහොමද? වාඩි වෙලා ඉන්න ඕන කැමරාව හරියට නිවැරදිව අල්ලගන්නේ කොහොමද? මේ විදිහට අපි කැමරාව නිවැරදිව අල්ලගන්නේ කොහොමද? ඒක තමයි ආරම්භකම දේ. ඊට පස්සේ helpful accessories. කැමරාව පාවිච්චි කරන අපිට පාවිච්චි කළ යුතු සහ පාවිච්චි කරන්න අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය වෙන අතිශය වැදගත් කොටස්. මොනෝපෝඩ් එක, gimbal එක, කැමරා ස්ට්‍රැප් එක, මෙමරි කාඩ් එක, මෙමරි කාඩ් රෝලර් එක, මෙමරි කාඩ් රීඩර් එක, ෆ්ලෑෂ් ගන් එක, කැමරා බැටරි චාර්ජර්, කැමරා ග්‍රිප් එක, ඊට පස්සේ කැමරා රිමෝට්, ලෙන්ස් හුඩ් එක, ලෙන්ස් කැප් එක, කැමරා බොඩි කැප් එක, ඊට පස්සේ ලෙන්ස් ෆිල්ටර්, කැමරා බෑග්, කැමරා ඩ්‍රයි බොක්ස්, ඩ්‍රයි කැබිනට්, කැමරා ක්ලීනින් කිට්. ඉතින් කැමරා කරනදී මීට වඩා තව උපංග මම හිතන්නේ තියෙනවා කියලා සියලු උපංග වලට කතා කරමු. එකින් එක වෙන වෙනම වලට කතා කරමු. පාවිච්චි කරන්න කොහොමද? මේ තියෙන වැදගත්කම එතරම් තීරණය කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය දේවල් මොනවද කියලා. out and about කැමරාව එලියට ගෙනෙද්දී ඔයා හිතන්න ඕනද කැමරාව ආරක්ෂාව ගැන හිතන්න මොන වගේ දේවල් ටිකක්ද ඔයා හිතන්න ඕනි කියලා තමයි මේ අපි කතා කරන්න මෙතෙන්දී. හරි. ඊට පස්සේ setting and subject ඉතින් ප්‍රධාන දේවල් ටික aperture එක, shutter speed එක, ISO එක, view finder එක, focusing, flash අත්‍යවශ්‍ය ප්‍රධාන දේවල් ටික කතා කරනවා. ඊට පස්සේ හොඳ ෆොටෝ එකක් ගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනි. නැත්නම් හොඳ ෆොටෝ එක කියන මොකක්ද? අපි focus පාඩම කතා කරනවා. focus වර්ග ටිකක් තියෙනවා. auto focus, portrait focus, center focus, telephoto focus, side focus, foreground focus, background focus, move focus, ඒ වගේ landscape focus. ඒ කියන්නේ focus වර්ග ටිකක්. ඒවා ෆෝකස් කර යුතු වර්ග. ඒවා අතිශය වැදගත් ඔයාලට. ඊට පස්සේ අපි වෙනම කතා කරනවා auto focus සහ manual focus. auto focus point එක හදාගන්න කොහොමද? ඒකේ තියෙන අඩුපාඩු, ඒ කියන්නේ වාසි අවාසි. ඊට පස්සේ auto focus සහ manual focus වල තියෙන වාසි අවාසි.
ඔටෝ ෆෝකස් මොඩ් එකට අපි අරගෙන කොහොමද ඔටෝ ෆෝකස් මොඩ් එක පාවිච්චි කරලා අපි නිවැරදිව ෆොටෝස් ගන්න. සිලෙක්ෂන් ඔටෝ ෆෝකස් පොයින්ට් එක හරියට අපි කන්ට්‍රෝල් කරගන්න කොහොමද? ඊට පස්සේ එක්ස්පෝසර් නිරාවරණ එක්ස්පෝසර් කියන්නේ එක්ස්පෝසර් නිරාවරණ ත්‍රිකෝණය කියන්නේ මොකද්ද? නිරාවරණ ත්‍රිකෝණයේ අන්ත තුනේ තියෙනවා කෑලි තුනක්. අතිශය වැදගත්. අතිශය ඇඩ්වාන්ස්. හැබැයි උඩරිම සරල විදිහට කතා කරනවා. අපචර් එක, ෂටර් ස්පීඩ් එක, ISO එක. අපචර් කියන්නේ මොකද්ද? අපචර් ප්‍රයිවට් මොඩ්, අපචර් එක තියෙන ෆන්ක්ෂන්, ෂටර් ස්පීඩ් එකත් ඒ වගේ, ISO එකත් ඒ වගේ. එකින් එක මේ ලොකු පාඩම්. හැබැයි එකින් එක අපි වෙනම කතා කරනවා. ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක. ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් ඒකත් ලොකු පාඩමක්. ඉතින් ඒකට ගොඩක් කරුණු කාරණා තියෙනවා. බේසික් ඒවා නෙමෙයි මේ ඇත්තටම ඇඩ්වාන්ස් ඒවා. හැබැයි උඩරිම බේසික් මට්ටමින් කතා කරන. කියන්නේ බේසික් මට්ටමින් කියන බොඩියට කතා කරනව නෙමෙයි. ඇඩ්වාන්ස් දේ පවා උඩරිම තලයට යනවා. හැබැයි උඩරිම සරල කතා කරන වෙලාව අරගෙන ඉමින් සැරේ සරලව කතා කරන්න. ඊට පස්සේ ගැඹුරු ෆොටෝ එකක් ගන්න කොහොමද? ඒ කියන්නේ ඩීප් එකක්, ෂැලෝ ෆොටෝ එකක් ගන්න කොහොමද? ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට අදාළව ෆෝකස් බෑග්ග්‍රවුන්ඩ් එක බොඳ වෙලාද තියෙන නැද්ද? ඒක තමයි මේ ගැඹුරු සහ නොගැඹුරු කියලා කියන්නේ. මේ ෆොටෝස් ගන්න කොහොමද? නිවැරදි කන්ට්‍රාස්ට් මට්ටම. කන්ට්‍රාස්ට් එක තියෙන ඉෆෙක්ට් එක. ඉතින් මේ කන්ට්‍රාස්ට් වගේ දේවල් ගොඩක් කරලා ෆොටෝග්‍රැෆර්ලා අතාරින්න දෙයක් වැඩක් නැහැ කියලා හිතන දෙයක්. නමුත් ෆොටෝ එකට ෆොටෝ එක ලස්සන කරන්න අතිශය වැදගත් දෙයක්. ඊට පස්සේ කැමරා මොඩ්ස්. ඉතින් කැමරා මොඩ් ගත්තොත් ලංකාවේ අපි පාවිච්චි කරන්නේ නැහැ මේ හැම මොඩ් එකක්ම. නමුත් අපි දැනගත යුතුයි. මොකද මේක කම්ප්ලීට් කෝස් එකක්නේ. කම්ප්ලීට් කෝස් එකක් නම් ඔය ඇත්තම ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් මේක ඕනේ නැහැ මේක ඕනේ කියලා එහෙම අතාරින්න බෑ. ඉගෙන ගන්න ඕනේ හැමදේම ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔටෝ මොඩ් එක, මැනුවල් මොඩ් එක, ප්‍රෝග්‍රෑම් මොඩ් එක, ෂටර් ප්‍රයිවට් මොඩ් එක, අපචර් ප්‍රයිවට් මොඩ් එක, ලෑන්ඩ්ස්කේප් මොඩ් එක, පෝර්ට්‍රේට් මොඩ් එක, බේබි චයිල්ඩ් මොඩ් එක, ෆ්ලෑෂ් මොඩ් එක, ස්පොට් මොඩ් එක, ක්ලෝස් අප් මැක්‍රෝ මොඩ් එක, නයිට් ටයිම් ප්‍රෝටීන් මොඩ් එක, ඊට පස්සේ ෆයර්වර්ක් මේ ස්නෝ වගේ දේවල් ඉතින් මේ ලංකාවේ පාවිච්චි කරන්නේ නෙමෙයිනේ. සන්සෙට් මොඩ් එක. හරි. ඊට පස්සේ ලෙන්ස් වර්ග. ඉතින් ලංකාව අපි නිතරම සමහරට ඉතින් ඔක්කොම ලෙන්ස් නිතරම පාවිච්චි කරන්නේත් නැහැ. විවිධ ශේෂ්ඨ වල පාවිච්චි කරන ලෙන්ස් වර්ගයක් තියෙනවා. ස්ටෑන්ඩඩ් ලෙන්ස් එකෙන් පටන් ගත්තට පස්සේ වයිඩ් ඇන්ගල් මොඩරේට් ලෙන්ස් එක, ස්ට්‍රීම් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක, ෆිස් අයි ලෙන්ස් එක, ෂෝට් ටෙලිෆොටෝ ලෙන්ස් එක, ටෙලිෆොටෝ ලෙන්ස් එක, ස්ට්‍රීම් ටෙලිෆොටෝ ලෙන්ස් එක, මැක්‍රෝ ලෙන්ස් එක, ටිල්ට් ෂිෆ්ට් ලෙන්ස් එක. ඔය ලෙන්ස් වර්ග ඔක්කොම අපි එකින් එක කතා කරනවා. මේ වලින් ෆොටෝස් ගන්න කොහොමද? මොන වගේ ෆොටෝස්ද ගන්න පුළුවන්? හැමදේම අපි කතා කරනවා. ඊට පස්සේ ප්‍රයිම් සහ zoom ලෙන්ස් වර්ග දෙකක් අපිට තියෙනවා. මේවා දින අඩුපාඩු මේ වගේ මොන වගේ ෆොටෝස්ද ගන්න පුළුවන්? මේකේ හොඳ ලෙන්ස් එක මොකක්ද? අපි මේක කතා කරනවා. ඊට පස්සේ ලෙන්ස් වලින් වෙන පුළුවන් අඩුපාඩු අඩුපාඩු අපි වළක්වා ගන්න කොහොමද? ඊට පස්සේ ලංකාවේ අපිට වැඩිම හම්බෙන ලෙන්ස් විශේෂයෙන්ම zooming ලෙන්ස් දෙකක් තමයි wide angle lens එක සහ telephoto lens එක. ඉතින් මේ lens දෙක ගැන අපි වෙනම කතා කරනවා. wide angle කියන්නේ මොකක්ද? මේලෙන් ෆොටෝස් ගන්න කොහොමද? මේ වලින් වෙන පුළුවන් අඩුපාඩු ඒ වළක්වා ගන්න ඉවරද ෆොටෝස් ගන්න කොහොමද? මේ හැමදේම telephoto lens එකට දාලා හැමදේම අපි කතා කරනවා. ඊට පස්සේ color relationship වර්ණ සම්බන්ධතාවය. ඉතින් මේකත් ගොඩක් කට්ටිය අතාරන පාඩම ෆොටෝග්‍රැෆර් වලදී ෆොටෝග්‍රැෆර් වලට විතරක් නෙමෙයි අපි කරන ඩිසයින් පැත්තේදී ඕන එකට එඩිටින් ඩිසයින් පැත්තේ අතිශය වැදගත් වෙන එකක් තමයි color relationship කියලා කියන්නේ. ඉතින් මේක මේ graphic පැත්තට විතරක් නෙමෙයි video editing පැත්තට විතරක් නෙමෙයි ෆොටෝග්‍රැෆර් පැත්තට විතරක් නෙමෙයි ඕනම ශේෂ්ත්‍රයක වැදගත් වෙන දෙයක්. මොකද අපි මේ S2 බලන හැමදේම අපි කැප්චර් කරගන්න හදන්නේ කැමරාවෙන්. එතකොට ඒකට වර්ණ කියන්නේ අතිශය වැදගත්. මොකද වර්ණ නිසානේ අපිට පේන්නේ මේ හැමදේම. එතකොට වර්ණ සම්බන්ධව අතිශය වැදගත්. ඒ නිසා වර්ණ සම්බන්ධතාව කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේක අපිට වර්ණ සම්බන්ධතාව යටතේ අපි වෙන වෙනම secondary color මේ වගේ කලර්ස් වර්ග ටිකක් කතා කරනවා. ඒවා අතිශය වැදගත්. ඒ වර්ණත් එක්ක අපි වැඩ කරන්නේ කොහොමද? වර්ණවල තියෙන වැදගත්කම වර්ණවල තියෙන වැදගත්කම මම අන්මියුට් කරා. මේ මම හිතන්නේ ප්‍රශ්නයක් නෙවෙයි අහන්න නැත්තේ. සෝරි අන්මියුට් නේ මියුට් කළා. මේ ඔයාලට අන්මියුට් කරන අවස්ථාව දෙන්නම් අන්තිමට. මේ හරි. ඉතින් වයිට් බැලන්ස් එක කොහොමද අපි නිරුද්ධ පාලනය කරගන්නේ? ඒකත් අතිශය වැදගත් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට. ඊට පස්සේ වයිට් බැලන්ස් යටතේ අපිට ඔටෝ සහ මැනුවල් විදිහට අපිට වයිට් බැලන්ස් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ දෙකේ තියෙන වෙනස අඩුපාඩු ඒ දෙක කතා කරනවා. ආලෝකයේ තියෙන ගුණාත්මක භාවිෂයෙන් ක්වොලිටි එක අපි ඒව කොහොමද පාලනය කරගන්නේ? ලයිට් ඇන්ඩ් ෂැඩෝ ටොප් ලයිට් කියන උඩින් ලයිට් එකකදී යටින් ලයිට් එකකදී පිටපස්සෙන් ලයිට් එකකදී ඉදිරිපස්සෙන් ලයිට් එකකදී වමින් දකුණෙන් මේ වගේ විවිධ තැන් වල කියන විවිධ කෝණ වලින් දිශා වලින් ලයිට් එක එද්දි කොහොමද අපේ තියෙන සබ්ජෙක්ට් එකට ඒ ආලෝක සහ අඳුර වැටෙන්නේ සහ ඒ දේ අපි කොහොමද නිර්මාණශීලීව අපි ෆොටෝ එකට ගන්නෙ. ඔය දේවල් තමයි මේ ලයිට් ඇන්ඩ් ෂැඩෝ විදිහට කතා කරන්නේ. ඊට පස්සේ ලයිට් එක කොහොමද කියවා ගන්නෙ? ෆ්ලෑෂ් එකක් ෆ්ලෑෂ් ගන්න එක අපි ස්පීඩ් ලයිට් කියලා කියනවා. නැත්නම් ෆ්ලෑෂ් එක කියලා කියනවා. අපි කොහොමද ෆ්ලෑෂ් එක පාවිච්චි කරන්නේ? ෆ්ලෑෂ් කියන්නේ මොකක්ද?
මේකේ තියෙන පාර්ට්ස් ඒ කියන්නේ වෙනම මේක බට් සිස්ටම් මොනවද ඒ දේවල් අපි කතා කරනවා. ලයිට් ඇන්ගල් වගේ දේවල්. මේකේ තියෙන පවර් එක. ඊට පස්සේ මේක බවුන්සින් ෆ්ලෑෂ් එකක්ද නැත්නම් ඩිරෙක්ට් ෆ්ලෑෂ් එකක්ද අපි පාවිච්චි කරන්නේ. ඒකේ හොඳ මොකක්ද? ෆ්ලෑෂ් රේෂියෝ මේ වගේ අපි වෙනම කතා කරනවා ෆ්ලෑෂ් ගන්න එක ගැන. ෆිල් ෆ්ලෑෂ් එක අපි විවිධ පාවිච්චි අපි පුරෝ ෆ්ලෑෂ් එකක් කොහොමද පාවිච්චි කරන්නේ? ලස්සනට ඩිරෙක්ට් ලයිට් එකක් නෙවෙයි බවුන්ස් ලයිට් එකක් කියලා කියනවා අපි. ලස්සන සබ්ජෙක්ට් එක හොඳ ස්මූත් විදිහට ගන්න කොහොමද ෆ්ලෑෂ් එක පාවිච්චි කරගන්නේ? ෆ්ලෑෂ් එකත් එක්ක වැඩ කරන ටිකක් තමයි. ඊට පස්සේ අඩු ආලෝකයක් තියෙන තැනක අපි කොහොමද නිවැරදිව ෆොටෝස් ගන්නෙ? ෆ්ලෑෂ් එකකුත් නැත්නම් ආලෝකයත් අඩුයි නම් කොහොමද අපි ෆොටෝස් ගන්නෙ නිවැරදිව? හොඳ ලස්සන ෆොටෝ එකක් ගන්න කොහොමද? අඩු ආලෝකය වැඩ කරන්නේ කොහොමද? ප්‍රොජෙක්ට් එක වැඩ කරන්නේ කොහොමද? ඔන්න අපි ටෙක්නික් කතා කරන ෆොටෝග්‍රැෆර් වලදී ටෙක්නික් 10ක් අපි කතා කරන හොඳ ෆොටෝ එකක් ගන්න. විශේෂයෙන්ම ෆ්‍රේම් එකේ කොහොමද අපේ සබ්ජෙක්ට් එක ෆිල් කරගන්නේ? කැමරා ෂේක් එකක් සෙලවීමක් නවත්ත ගන්න කොහොමද? නිරවන ත්‍රිකෝණය අපි නිවැරදිව පාලනය කරගන්න කොහොමද? ඊට පස්සේ ඩෙප්ත් එක අපි කොහොමද නිවැරදිව හදාගන්නේ? බෑග්ග්‍රවුන්ඩ් එක සිම්පල් බෑග්ග්‍රවුන්ඩ් එකක් සිම්පල් ෆෝර්ග්‍රවුන්ඩ් එකක් අපි කොහොමද විශේෂයෙන්ම බෑග්ග්‍රවුන්ඩ් සහ ෆෝර්ග්‍රවුන්ඩ් අතර තියෙන මේ සම්මතයි නිවැරදිව හදාගන්න ෆොටෝ එක ලස්සන කරලා විශේෂයෙන් ෆ්‍රේම් එකලා දාලා දේවල් ඒවා. ඊට පස්සේ ෆ්ලෑෂ් එකක් පාවිච්චි නොකර කොහොමද අපි ඉන්ඩෝ ෆොටෝස් ගන්නෙ? බෑක් ලයිට් ෆොන්ට් ලයිට් අපි කොහොමද නිවැරදිව පාලනය කරගන්නේ? සබාහක ෆොටෝස් ගන්න කොහොමද? ෆෝකස් කියන දේ. ඉතින් මේවා තමයි ගුණාත්මක ෆොටෝ එකක් ගන්න සාමාන්‍ය ඕන ශේෂ්ත්‍රයකදී ලෝගෝ ඩිසයින් කළා ගුණාත්මක පැත්තකුත් තියෙනවා නිර්මාණශීලී පැත්තකුත් තියෙනවා. ගුණාත්මක පැත්ත තමයි මේ. ඔන්න නිර්මාණශීලී පැත්තට ගියොත් එහෙම අපි කතා කරන කම්පොසිෂන් ටෙක්නික් 25ක් එකක් දෙයක් නේ 25. ඉතින් මම අභියෝග කරනවා මේ ටෙක්නික් 25 එක තැනකින් පුළුවන් නම් හොයලා පෙන්නන්න. එක තැනක නෑ මේව කොහෙවත් එක තැනක නෑ. එහෙම මෙහෙන් වාට හම්බෙයි කොහොම හෙව්වත් වාට 10ක් 15ක් හම්බෙයි. අපි හැබැයි කතා කරනවා 25ක්. එකක් දෙකක් නෙවෙයි 25ක්. ඉතින් rule of third එක it has foreground interest and depth frame within the frame leading lines horizontal line vertical line using shapes position the horizon zigzag curves ඉතින් මේවා ගොඩක් දේවල් change your point of view තව මොනවද rule of space left to right rule golden ratio golden triangle මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ 25ක් එකක් දෙයක් නෙවෙයි 25 නිර්මාණශීලී ෆොටෝස් ගන්න හොඳ ලස්සනට ගන්න පුළුවන් ටෙක්නික් 25ක් තමයි මෙතන අපි කතා කරන්නේ. හරි. ඔන්න ලොකු පාඩමක් ආවා. type of photography. එකක් දෙකක් නෙවෙයි 45ක්. මෙහෙමයි. type of photography කියන්නේ photography වර්ගනේ. wedding photography කියන්නේ එකක්. pre-shoot එක කියන්නේ තව එකක්. event photography කියන්නේ ඒක wedding එකට අදාළ. නමුත් අපි event විදිහට වෙන එකක් ගමුකෝ අපි. මොකද function එකක් වගේ ඒක වෙන එකක්. wildlife photography කියන්නේ වෙන එකක්. ඊට පස්සේ night photography කියන්නේ වෙන එකක්. pet photography සුරතල් සතුන්ගේ ෆොටෝස් කරන එක වෙන එකක්. එතකොට newborn අලුත් උපන් ළමයෙක්ගේ ෆොටෝස් කරන එක වෙන එකේ photography වර්ග ටිකක් තියෙනවනේ. ඔන්න photography වර්ග 45ක් අපි මෙතනදී කතා කරනවා. දැන් ඔයාලට ගොඩක් කරලාට ඔයා Facebook එකේ ඉද්දවා photography course සම්බන්ධව සමායයට එකක තැන් වලින් post දකින්න ඇතනේ. පොඩ්ඩක් content එකට යන්න මම කලින් කිව්වා ඔයා ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් ඉගෙන ගන්න කලින් ඔයාගේ මුදල් වියදම් කරන්න කලින් කාලය වියදම් කරන කලින් ශ්‍රමය වියදම් කරන කලින් ඔයා ඉගෙන ගන්න මොනවද කියලා දැනගන්න. ඔයා එහෙම දැනගත්තා නම් මේ වෙනකොට ඔයා අනිවාර්යෙන් ෆොටෝග්‍රැෆි කෝස් එක වුණොත් ඒ කන්ටෙන්ට් එක අදින් නම් හරි බලන්නකෝ. හෙට දවසේ හරි ඔයාලට එහෙම ෆොටෝග්‍රැෆි කෝස් එකක් වුණොත් බලන්න ඔයාලට උගන්වන්න මොනවද කියලා. මම කියන්නම් සාමාන්‍ය මාතෘකා 15ක් 20ක් විතර වගේ තියෙනවා. ඔය 15 20 අතර අනිවාර්යෙන්ම wedding photography කියන එකක් තියෙනවා. wildlife photography කියන එකක් තියෙනවා. newborn වගේ එකක් ඇති. ඒ වගේ ෆොටෝ ඒ කියන්නේ අර ප්‍රධාන පාඩම් 20 ඇතුලේ wildlife wedding photography event photography කියලා ඒ මාතෘකාවටයකුත් දාලා තමයි ওই පාඩම් 20 හදන්නේ. අපි උඩරිම ගමු පාඩම් 25ක් කියලා එතනින් එහාට නම් මම එහෙම දැකලා නැහැ. ඔයාලට සමහර අහුවලා ඇති. මට නම් අහුවලා නැහැ. ඒක පාඩම් 20ක් වගේ තියෙනවා. ඒතර අපේ ආයතනයේ පාඩම් කීයක් ඇද්ද? 10ක් 20ක්. අපේ ආයතනයේ තියෙන පාඩම් 60ක්. ප්‍රධාන පාඩම් අමතර පාඩම් නෙවෙයි. ප්‍රධාන පාඩම් 60ක් තියෙනවා. ඒ කියන්නේ මම කිව්වා මේ කම්ප්ලීට් කෝස් එකක්. ඒ කියන්නේ අංග සම්පූර්ණ පාඨමාලාවක්. අංග සම්පූර්ණ නම් අංග සම්පූර්ණ හැමදේම උගන්වන්න ඕනේ. ඒ නිසා ප්‍රධාන පාඩම් 60ක් අපි ළඟ තියෙනවා. අපි ඔයාලට දෙනවා ප්‍රධාන පාඩම් 60ක්. මේ ප්‍රධාන පාඩම් 60න් එකම එක පාඩමක් විතරයි type of photography කියලා කියන්නේ. ඒ පාඩම ඇතුළේ තියෙන අඩු මාතෘකා කීයක්ද? 45. එතකොට ඔය පාඩම් 60ෙම අනු මාතෘකා තියෙනවා. ඒතර අනු මාතෘකා එකතු කීයද දන්නවද? 222ක්. පුළුවන් නම් අභියෝග කරනවා මෙච්චර ප්‍රමාණයක් මෙච්චර දේවල් ටික උගන්වන මේ ලංකාවේ ලෝකේ ගැන දන්නේ ලංකාවේ යම්කිසි ආයතනයක් තියෙනවා නම්
පාඨමාලාවක් තියෙනවා නම් පුළුවන් නම් පෙන්වන්න. මම විශ්වාස කරනවා එහෙම පාඨමාලාවක් ආයතනයක් මේ ලංකාවේ නම් නැහැ. ප්‍රධාන පාඩම් 60යි අනුමාතෘකා 222යි. හරිද මේවා ප්‍රධාන පාඩම් මේ අමතර පාඩම් නෙමෙයි. මේක තමයි ප්‍රධාන පාඩම. ඔය 60න් එකක් මේ. ඔය 60න් එක ඇතුළේ තියෙනවා තමයි මේ. ඒ කියන්නේ 222 ඇතුළේ තියෙනවා තමයි මේ. දැන් මේවා අනුමාතෘකා කරලා මේ උඩින් පල්ලෙන් කතා කරන දේවල් නෙවෙයි ඈ. දැන් advantage photography කියලා තියෙන advertising photography, area photography, automotive photography, black and white photography, boundary photography, business photography, candid photography, child photography, concert photography, dance photography, documentary photography, it was editorial, living, family, fantasy, fashion, fitness, food, high speed, it was indoor, lifestyle, macro, මම එහෙමෙන් කියන්නේ newborn, portrait, nude, pet, seascapes, senior, smoke bomb, social media, sport, street, travel, underwater, ඊට පස්සේ තමයි weather, product, wedding, wildlife. දැන් මේවා මෙහෙමයි උඩින් පල්ලෙන් කතා කරන අනුමාතෘකාවන් කියලා අතහැරලා දාන්නේම නෙමෙයි. මේ අතිශය වැදගත් පාඩම්. දැන් අපි උදාහරණයක් විදිහට හිතමුකෝ wedding photography. මම උගන්වන විදිහ කතා කියන්නේ. තවර හිතේනේ අනුමාතෘකාව ගැන නිසා එහෙම කතා කරා කියලා නෑ. එහෙම නෙමෙයි මේ උඩින් හොඳට කතා කරන. සරලව ගත්තොත් ඔයා වෙඩින් එකක් බාර ගන්න කොහොමද? ඔයා ආධුනිකයෙක් කියලා හිතන්නකෝ. ඔයා ෆොටෝග්‍රැෆර්ට ආධුනිකයෙක්. ඒතර ඔයා වෙඩින් එකක් බාර ගන්න කොහොමද? සහ ඔයා දැන් ඔයා ගෙදරලා නිකන් හිටියක ඔයාට වෙඩින් එකක් හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔයාට Facebook page එකක් හරි හදලා post එකක් හරි හදලා දාන්න වෙනවා. ඒතන ඉඳන් අපි කතා කරන්නේ කොහොමද ඔයා page එකක් හදාගන්නේ? කොහොමද ඔයා post එකක් දාගන්නේ? ඉතින් දැන් ඔයා ගමේ අපි තුමු ගමේ සරල වෙඩින් එකක් ඔයා ගන්නවා. ඔයාට thank you card හදන්න ඕනත් නැහැ. album design කරන්න ඕනත් නැහැ. album print කරන්න ඕනත් නැහැ. frame photos හදන්න ඕනත් නැහැ. ඔයාට කියන්නේ මේ photos ටික අපිට අවරක් දෙන්න. ඒක Facebook එකට upload කරන්න. නැත්නම් අපිට photo ටික දෙන්න. memory card එකට දාලා දෙන්න. එච්චරයි ඔයාට කියන්නේ. එහෙනම් ඔයා කොච්චර මුදලක් අය කරනවද? ඔයා thank you card එකක් design කරනවා නම් ඔයා කොච්චර මුදලක් අය කරනවද? එතනින් එහාට ඒකට ඇල්බම් එකක් ඩිසයින් කරලා ඉල්ලුවොත් ඔයා තව මුදල වැඩි කරනවා. ඔයා ගත යුතු මුදල ඒ කියන්නේ සරල තැන ඉඳන් ඔයාගේ ක්වොලිටි එකත් එක්ක ඔයාගේ වැලිඩ් එකත් එක්ක මේ මුදල අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් අපේ පැත්තෙන් අපි ඔයා ගන්න ඕනි මේ වගේ සීමාවකවත් ගන්න කියන එක කියනවා. හරි. ඒතර වෙඩින් ෆොටෝග්‍රැෆි නම් ඔයා වෙඩින් එකක් ගන්න කොහොමද? ඒකට මුදල් අය කරන්නේ කොහොමද? ඔයා වෙඩින් එකට යනවා නම් ඇඳන් යන්න ඕනේ මොකද්ද? ගෑල් ළමෙක් නම් පිරිමි ළමෙක් නම් වෙන වෙනම ඇඳන් යන්න ඕනේ කිට් එක අනිත් අයත් අතර හයිලයිට් වෙන්න. ඔයකට අරන් යන්න ඕනේ කැමරා මොනවද? ලෙන්ස් මොනවද? මෙමරි කාඩ් කීයක් අරන් යන්න ඕනේද? ෆ්ලෑෂ් අරන් යන්න ඕනේද නැද්ද? තව ඔයා ලැප් එකක් එහෙම අරන් යන්න ඕනේද? ඒ කියන්නේ අවශ්‍ය උපකරණ මොනවද? ඔයා වෙඩින් එක තියෙන වෙලාවටද යන්නේ? ඊට කලින්ද යන්නේ? ඊට කලින් දවසකට කලින් ගිහලා එතන චෙක් කරලා බලනවද? ඊට පස්සේ ඔයා පෝරෝජ් රාජ් කොහොමද කැප්චර් කරගන්නේ? අනිත් ෆන්ක්ෂන් ටික කොහොමද කැප්චර් කරගන්නේ? ඒ ෆොටෝස් ටික ඒ වෙලාවෙම වට එඩිට් කරලා thank you card එක ඩිසයින් කරන ඒ වයිඩේ කරන්න කොහොමද? ඊට පස්සේ ෆ්‍රේම් ෆොටෝ එකක් දෙනවා නම් ඒ කියන්නේ එන්ලාර්ජ්මන්ට් එකක් දෙනවා නම් ඒක කවද්ද දෙන්නේ? කොහෙලාද දෙන්නේ? කොතෙන්ද දෙන්නේ? ඊට පස්සේ ඒ ෆොටෝස් ටික කොහොමද පරිස්සම් කරගන්නේ? ඒ ෆොටෝස් ටික පරිස්සම් කරන ඒව එඩිට් කරගන්නේ කොහොමද? එඩිට් කළා පස්සේ ඇල්බම් එක ඩිසයින් කරලා ඇල්බම් එක ඩිසයින් කරන්න කොහොමද? අපි ඇල්බම් ඩිසයින් කියලා වෙනම පාඩමක් කතා කරනවා. ලොකු පාඩම් ඒවා. ඒ කියන්නේ සියලු දේවල්. දැන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි අපි උදාහරණයක් ගත්තොත් වයිල්ඩ් ලයිෆ් කියන්නේ කැලේනේ. එහෙනම් කැලේ යනකොට ඔයා ආරක්ෂිත ඇඳුම් අඳින්න ඕනේ මොකද්ද? ඔයා ගෙනියන්න ඕනේ ලෙන්ස් එක මොකද්ද? ගෙනියන්න ඕනේ කැමරා මොකද්ද? ඒ කියන්නේ මේ සියලු පාඩම් වලදී අතිශය වැදගත් දේවල් අපි මේ කතා කරන මේක ඇතුලේ. ඒ කියන්නේ මම කලින් කිව්වා මෙතනින් එහාට ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ. හැමදේම අපි දෙනවා. අනිත් ප්‍රශ්න තමයි මම මේ කතා කරන් යන අතරේ මම එහෙම්මෙන් ඔයාලගේ ප්‍රශ්නත් බලනවා. ඒක මේ කියනවා මේ කැමරාවක් නැහැ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔකට උදාහරණයක් දෙන හොඳම උදාහරණය මම ගිය පාර සෙමිනේකෙත් කතා කළා. මට දැන් කතා කරන්න වෙලාවක් නැහැ. මම උඩින් පල්ලෙන් සරලව කියන්නම්. අපේ කලින් බැජ් එකේ හිටිය ළමයෙක් මම නම් ගම නොකියන්න මම කලින් දැන් අද පොඩ්ඩක් පරක්කුලා තියෙන වෙලා ගිහලා තියෙන ඒ නිසා මම මේ කතා කරන්නේ නැත්තේ. මම කලින් සෙමිනේ කියන කියන්නේ අපේ කලින් බැජ් එක ගැන මම ලොකු සීල විස්තර කිව්වා. මම ඒක ලොකුට කියන්න නැතු වෙන්නම්. වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා. මොකද තව ඉතුරු පාඨමාලා ටික හඳුන්වන්න ඕන නිසා. ඒටිය ළමයෙක් ඒ ළමයා කෝස් එක කරගත්තා. ඊට පස්සේ මෙයාට කැමරා නැහැ. මෙයාට කැමරා නැහැ. හැබැයි එයා ආසාවට කෝස් එක කරගත්තා. කොහොම හරි මේක කරගන්නවා කියන අරමුණෙන් එයා කෝස් එක එයාම ලොකුවට තියෙන ළමයෙක් නෙවෙයි. එයා මුල් කාලේ වෙඩින් එක අපි කියන විදිහට එයා වෙඩින් එක කරගෙන තිබ්බා. එයාට කැමරා නැහැ. කැමරා නම් දැන් ඔයා අනිත් එක තමයි ඔයා විශ්වාස කරනවද මේ ලංකාවේ ඉන්න හැම ෆොටෝග්‍රැෆර්ටම කැමරා තියෙනවා කියලා? නෑ, හැම ෆොටෝග්‍රැෆර්ටම කැමරා නැහැ. දෙවෙනි කාරණා තමයි කැමරා තිබ්බත් හොඳම කැමරාවක් නෙවෙයි. කලාතුරකින් සමහර අයට හොඳ කැමරා තියෙන්න පුළුවන්. හැබැයි බහුතරයකට හොඳ කැමරා නැහැ.
යාල කරන්න රෙන්ට් එකට කැමරා ගන්න එක. උදාහරණයක් විදිහට මෙහෙම දුක ඔන්න ඔයා කොහොම හරි වෙඩින් එකක් ගන්නවා. ගමේ වෙඩින් එකක් හිතන්නකෝ. Facebook එකේ බූස්ට් එකක් දාලා මොකක් හරි කරලා වෙඩින් එකක් ගන්නවා. අපි ඔක්කොම කතා කරනවා පාඩමල ඇතුළේදී. වෙඩින් එක ගත්ත පස්සේ අපි උදාහරණයක් විදිහට ගන්නවා 40000ක්. thank you card ඕනත් නැහැ. ඇල්බම් ඩිසයින් කරන්නත් නැහැ. ෆ්‍රේම් ෆොටෝ ඕනත් නැහැ. ෆොටෝස් ටික සොෆ්ට් කොපි විතර දෙන්න විතරයි තියෙනවා 40000ක් ගන්නවා. මම ආවම ගාන කියන්නේ මේ උදාහරණයක් විතර ගාන කියන්නේ. ඔය 40000න් 10000ක් වෙන් කරන්න කැමරා වලට. ලංකාවේ තියෙන හොඳම කැමරාව, ලංකාවේ තියෙන හොඳම ලෙන්ස් එක, මෙමරි කාඩ් එකක්, බැටරියක්, ෆ්ලෑෂ් ගන් එකක්. මේ ඔක්කොම ඔයාලට 10000ක් නේ රුපියල් 8000ක් 9000ක් උඩරම 10000ක් කියමුකෝ. 10000ක් යනකොට ගන්න පුළුවන් ලංකාවේ ඕන දිස්ත්‍රික්කකින්. ඔයා දැන් බොරු නම් Facebook එකේ සර්ච් කරලා බලන්න කැමරා රෙන්ට්. ඔයාගේ ගමේ ඔයාගේ දිස්ත්‍රික්කේ නම සර්ච් කරන්න. අනිවාර්යයෙන්ම කැමරා රෙන්ට් ඕන තරම් ඔයාලට හොයාගන්න පුළුවන්. දවසේ ගාන සාමාන්‍ය හොඳම කැමරා 3500ක් වෙයි. හොඳම ලෙන්ස් එක 3500ක් වෙයි. එතරම් 7000යි, මෙමරි කාඩ් එක 500යි, බැටරියක් 500යි, ෆ්ලෑෂ් එකක් අපි හිතමු 1000යි කියලා. එතකොට 9000යි. 9000යි අපි හිතමු 10000ක් කියලා. හරි ප්‍රශ්නයක් නැහැ. 10000න් ඔයාලට කැමරා සෙට් එකක් ගන්න පුළුවන්. ඔයාලට අතින් 7-5ක් වත් වෙන විදිහන් එන්නේ. 30000ක් වාර ඉතුරුයි. එතකොට හිතන්න මාසෙට වෙඩින් 5ක් ගන්නවා කියලා. නැත්නම් ඉවෙන්ට්ස් 5ක් කරනවා කියලා. එතකොට 30000 ඒවා පාමම අඩුම ගණන් කිව්වේ. thank you card ඩිසයින් කරනවා නම් තව වාට තියෙන ලාභයක් තියාගන්න පුළුවන්. ඇල්බම් ඩිසයින් කරනවා නම් තව ලාභයක් තියාගන්න පුළුවන්. සාමාන්‍ය ඇල්බම් එකක් මම පෞද්ගලික දන්න නිසා කියන්නේ ඔයා රුපියල් 40000 50000ට විකුණන ඇල්බම් එක ඔයාට print කරගන්න. ඒක ඔයාට print shop එකක් නැති වෙන්න පුළුවන් නේ. හැබැයි කලර් ලැබ් එකෙන් ඔයාට රුපියල් 10000ක් විද්දී ඔයාට print කරගන්න පුළුවන්. එතකොට ඔයාට කීයක් විතරද දෙන්න. ඉතින් ඒ වගේ ටික ටික දිනු වෙන්න පුළුවන්. ඒ මොකක්වත් නැතුව වෙඩින් එකක් කරත් රුපියල් 30000ක් ඔයාට දවසට හම්බුනොත්, ඒ කියන්නේ වෙඩින් එකකින් හම්බුනොත් මම කියන්නේ මේ one day function එක second date කරනවා නම් තව ගණන් වැඩි වෙනවා. සහ මම මේ කියන්නේ බේසික් මේක. ඒ කියන්නේ උපරිම අඩු මට්ටම ආධුනිකයෙක් නම් 40000ක් ගන්න කියලා කියන්නේ. නැත්තම් ඔයාගේ ක්වොලිටි වැඩි වෙන තරමට ලක්ෂ දෙක මේ වගේ මට්ටම් වලට යනවා. මම මේ නිකන් කිව්වේ 30000ක් වාට ලාභ තියෙනවා කියලා. 30000 නෙවෙයි ලක්ෂ ගණන් ලාභ වාට හදා ගන්න පුළුවන්. මාසෙට ලක්ෂ 10-20 වාට ආදායමක් ගන්න පුළුවන් වැඩක්. සරලම කිව්වොත් ඒ ඇත්ත කතාව මේ කියන්නේ. මේ දන්න නිසා කියන්නේ. නිකන් ඕනට පාඩ කියනව නෙවෙයි. ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගෙන් අහලා බලන්න බොරු නම්. හරියට වැඩ කරන කෙනෙක්ගෙන් අපි තමු 30000ක් වල ලාභ කියලා. මාසෙට 5ක් කවුත් කීයද? ඔන්න හිතලා බලන්න ගණන් හදලා බලන්න. ඒතර ලක්ෂ පැනලා වාගේ ආදායම නිකන් ඉඳලා කියන්නේ ඉගෙන ගත්ත දේට වටිනාකමක් දීලා මහලුකවට මහන්සි වෙන්න දෙයක් නැහැනේ. ඇත්තට මහන්සි වෙන්න දෙයක් නැහැ. කැමරා ටික ඔයා රෙන්ට් එකට ගන්න ඊට පස්සේ ලක්ෂ 1.5 2-3 මේ ගිහලා මාස 6-7ක් යද්දී මම අර උදාහරණයක් මේ ළමයා කැමරාවක්වත් නැහැ. හැබැයි මාස අපිටම අවුරුද්දක් කියලා මට එහෙම කාලේ මතක නැහැ. අපි අවුරුද්දකදී හිතමුකෝ. එයා දැන් ස්ටුඩියෝ එකකුත් දාලා එයාගේ යටතේ ගෝලයෝ 4 දෙනෙක් වැඩ මැනේජර් කෙනෙක් ඉන්නවා. වෙනම ගෝලයෝ 3 දෙනෙක් වැඩ ස්ටුඩියෝ එක එයා කරනවා. එයා දැන් කැමරාත් අරගෙන තියෙනවා. මම හිතනවා 3-4ක් අරගෙන තියෙනවා. ඇත්තටම සතුටුයි ගැන සහ ඉතින් ඔයාලට කියන එක ඒකත් එක පැත්තේ මගේ භාග්‍යමක් සහ යුතුයකමක්. හරි. ඉතින් ඉදිරියට තමයි පාරන්ටි කියන්නේ. ඊට පස්සේ ඩිජිටල් වර්ක් ස්පේස් එක කියන්නේ කැමරාව ඇතුළේ තියෙන සිස්ටම් කොහොමද වෙන්නේ? මේක ෆයිල් නේම්ස් හදාගන්න කොහොමද? ෆෝල්ඩර්ස් හදාගන්න ඒ වගේ ලොජිකල් පාර්ට් එක තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ කැමරාවෙන් කොහොමද මේ අපේ ෆොටෝස් ටික ඉම්පෝට් කරගන්නේ කම්පියුටර් එකට. ඒක කම්පියුටර් වර්ග, ඩෙස්ක්ටොප්, ලැප්ටොප් ඉම්පෝට් කරගන්න කොහොමද? ෆොටෝ සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ අපි ෆොටෝස් 1000ක් අතරින් ෆොටෝස් 300ක තෝරගන්න කොහොමද? ඒක ලේසි නෑනේ. ලේසි නැති හින්දාම අපි එක පාඩමක් විතර කතා කරනවා. ඊට පස්සේ වෝටර් මාක් දාලා එඩිට් කරගන්න කොහොමද? ඉමේජ් එක ක්වොලිටි හදාගන්න කොහොමද? අපි බෑකප් එකක් දාගන්න ඇයි බෑකප් එකක් දාගන්න මේ දේවල් කතා කරනවා. ඉතින් මම කිව්වා මේ කම්ප්ලීට් කෝස් එකක් කියලා. ඒ නිසා තමයි මේ හැම දෙයමයි අස්සක් මුල්ලක් නැර තියෙන සීරු දේවල් වලට උගන්වනවා. සරලව ගත්තොත් කැමරාවේ තියෙන ෆොටෝ ටික කම්පියුටර් දාගන්න කොහොමද? ඒවා බෑකප් කරගන්න ඒ දේවල් අපි කතා කරනවා. ඊට පස්සේ එඩිටින් පාර්ට් ඕන එඩිටින් යටතේ අපි Photoshop software එක සහ Lightroom software එක කතා කරනවා. Photoshop කියන්නේ මොකද්ද? මේකේ තියෙන ඉතිහාසය, raster vector කියන graphic type දෙක, ඊට පස්සේ කැමරා Adobe Photoshop interface එක, ඊට පස්සේ software කොහොම අපි ඔයාලට software එක දෙනවා. software download කරගන්න කොහොමද? අලුතින් document එක හදාගන්න කොහොමද? resolution, ඊට පස්සේ color mode, CMYK, RGB, කැමරා ඒතකොට import කරගන්න කොහොමද photos, tools, ප්‍රධාන tools ටික විශේෂයෙන්ම photo editing වල තියෙන ප්‍රධාන tools ටික අපි කතා කරනවා. crop tool එකෙන් දාලා sharpen tool එක වෙනකම්ම camera filter, photo retouching අතිශය වැදගත් පාඩමක්. photo මේ advanced පාඩමක්. photo retouching, album design,
ෆොටෝ සේව් කරන්න ඕන සේවින් ෆෝමැට් මේ ඔක්කොම කතා කරනවා. Lightroom ගත්තොත් Lightroom කියන්නේ මොකද්ද? මේක ඉතිහාසය, මේක software එක download කරගන්න කොහොමද, install කරගන්න කොහොමද, මේක තියෙන interface එක, software එක import කරගන්න කොහොමද, photos ගොඩක් එකපාර photos ගොඩක් එකපාර edit කරගන්න කොහොමද, ඔය photos ඔක්කොම එකපාර preset දාන්න කොහොමද, watermark දාන්න කොහොමද, අපි වල preset pack එකක් දෙනවා, preset හදාගන්න කොහොමද කියලා කතා කරනවා. photo save කරගන්න කොහොමද ඔක්කොම එකපාර. ඔය ඔක්කොම කතා කරනවා. හරි. දැන් මේ වෙද්දි පාඩම් ඔක්කොම වගේ ඉවරයි සහ ඔයා මේ වෙද්දි ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙලා ඉවරයි. මේ පාඩම වෙද්දි ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඉවරයි. ඒ කියන්නේ සරලව ගත්තොත් අර මම කලින් කිව්වා කැමරාවක් එකපාර අතර දීලා මේ විදිහට ෆොටෝස් ගන්න පුළුවන් කියලා කියනව නෙවෙයි. කැමරා කරන කියන්නේ මොකක්ද? කැමරා කරන ඉතිහාසය මොකක්ද? මේ ඔක්කොම එකින් එක කැමරාවේ බාහිර පෙනුම ඇතුළාන්ත පෙනුම කොහොමද ෆොටෝස් ගන්න, කැමරා අල්ලගන්න කොහොමද, මේක තියෙන වෙනම තියෙන ඇක්සසරිස් කොහොමද ෆොටෝ එකක් ගන්න, ගුණාත්මක ෆොටෝස් ගන්න කොහොමද, නිර්මාණශීලී ෆොටෝස් ගන්න කොහොමද. සරලව ගත්තොත් ෆොටෝ ග්‍රැෆි කියන්න වචනේ සමහරට ඔයා ඇහුවේ අද මේ මොහොතේ වෙන්න පුළුවන්. හැබැයි පාඨමාලා ඉවර වෙද්දි ෆොටෝග්‍රැෆි සම්බන්ධව අස්සක් මුල්ලක් නැර තියෙන සියලු දැනුම A to Z අපි ඔයාලට මේ පාඩම වෙද්දි දීලා ඉවරයි. හරි. එතකොට ඔයා දන්නවා ඔයා කැමරාවක් මිලදී ගන්නවා නම් මිලදී ගන්න ඕන කැමරාව මොකක්ද, ලෙන්ස් එක මොකක්ද, ඒක හයි කරන්න කොහොමද, ඒක ෆොටෝස් ගන්න කොහොමද, ඔක්කොම වැඩේ ඉවරලා දැන් අපි මෙතන ඉන්නේ. මොනද එඩිට් කරලාත් ඉවරයි. එඩිට් කරලා පස්සේ අපිට පුළුවන් මේක පබ්ලිෂ් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි print කරන්න පුළුවන්, නැත්නම් share කරන්න. ඒ කියන්නේ print කරනවා නම් album එකක් විදියට, photos විදියට, thank you card විදියට, enlargement විදියට කොහොමද print කරන්න පුළුවන්. share කරනවා Facebook එකේ website වල print share කරන්න පුළුවන්. ඔය දෙකත් අපි වෙන වෙනම කතා කරනවා. ඒ කියන්නේ මම මේ කිව්වා මේ complete course එක. complete course නම් හැමදේම අපි කතා කරලා යුතුමයි. printing, printer වර්ග, inkjet printer සහ laser printer, ink සහ toner, printer වර්ග, ඒ කියන්නේ brand ලංකාවේ පාවිච්චි කරන නිතරම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් වර්ග දෙකක් තමයි Epson L1800 සහ Canon TM5200. මේ printer දෙක ගැන වෙන වෙනම කතා කරනවා. camera mode CMYK RGB, papers මේක පාවිච්චි කරන්න ඕනේ මොන වගේ papersද අපි ඒව කතා කරනවා. ඊට පස්සේ gloss, semi gloss, matte මේ papers. photo share කරනවා නම් අපි මේ photo share කරන්න ඕනේ කොහොමද? sharing photos. photo share කරන website තෝරගන්න කොහොමද, මොන වගේ website ද තියෙන්නේ මේවට. අපි page එකක් හදා ගන්න ඕන අපිට කියලා Facebook page එක දැන් හිතන්නකෝ දැන් කෙනෙක්ගේ නමක් තියෙනවා ශානුක කියලා. අපිට පුළුවන් ශාන් ෆොටෝග්‍රැෆි කියලා දාන්න වගේ. එහෙම page එකක් හදා ගන්න කොහොමද? page එකක් තියෙනවා නම් මම account එකක් තියෙනවා. account එකක් හදා ගන්න කොහොමද? account එකෙන් page එක හදා ගන්න කොහොමද? page එකේ album එකක් හදා ගන්න කොහොමද? හදාගත්ත album එක අපි boost කරලා ටික වැඩි පිරිසට පේන්න අපිට තව business එකක් හදා ගන්න කොහොමද? photo group වල share කරලා අපිව highlight කරගන්න කොහොමද? high quality photos අප්ලෝඩ් කරගන්න කොහොමද? ඔන්න සියලු දැනුම ඔයාලට මෙතින් දෙනවා. දැන් තේරෙනවා ඇති. කතා කරලා ඉවරයක් නැහැ. මම උඩින් පල්ලෙන් කිව්වේ අපෙන් උඹට සිංහල ෆොටෝග්‍රැෆි බුක් එකක් දෙනවා, softwares දෙනවා, Lightroom software දෙනවා, photo album template එකක් දෙනවා. මොකද පොතක් දෙනවා කියන්නේ? මෙන්න පොත. ජාතික පුස්තකාල ලියාපදිංචි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාල ලියාපදිංචි චාරපකරණ පිළිබඳ සියලු පාඩම් සහිත සිංහල භාෂාවෙන් රචිත වටිනා ග්‍රන්ථයක් සමගින් මේ පොත සාමාන්‍යයෙන් රුපියල් 3500ක් වෙනවා බුක් ෂොප් වල. දැන් ඒත් මම හිතන්නේ printed version ඉවරයි. මම හිතන විදියට අහම්බෙන් තිබ්බොත් අරෙන්න බුක් ෂොප් වල මම හිතන්නේ ගොඩක් දුරට ඉවරයි. මේ පොත ඉවරයි. ඉතින් අපි මේක අපේ ආයතනයේ නිර්මාණය කරන පොතක්. මේ පොත රුපියල් 3500ක් වෙනවා. දැන් අපි ඔයාලට මේ පොත දෙනවා රුපියල් සමා වෙන්නේ මේ පොත PDF එකයි. මේ පොතේ PDF එක අපි දෙනවා නොමිලේ. සතපහක් වගේ අය කරන්නේ නැහැ. ඉතින් මේක complete course එකක්. ශ්‍රී ලංකා අංක 1 චාරපකරණ පාඨමාලාව මේ මාස 6ක පාඨමාලාවක්. හොඳට මතක තියාගන්න මාස 6ක පාඨමාලාවක්. මාස 6ටම වගේ අය කරන රුපියල් 16000ක් විතරයි. ඔයා ෆොටෝග්‍රැෆි පාඨමාලා Facebook එකෙන් දැක්කම නිකන් බලන්න 25000 30000 40000 45000 මේ වගේ මුදල් වලට යන මාස 3-4 පාඨමාලා. නමුත් අපේ එක complete course එකක්. ප්‍රධාන පාඩම් 60යි අමතර පාඩම් 222ක complete course එකක් මාස 6ක පාඨමාලාවක් රුපියල් 16000ක් විතරයි. හැබැයි අපි ඔයගෙන් රුපියල් 16000ක් අය කරන්නේත් නැහැ. 50% ඩිස්කවුන්ට් එකක් වඩ මේ පාර හම්බ වෙනවා. එතකොට රුපියල් 8000ක් විතරයි. ඔය 8000 ඇතුලේ 3500 වටට පොතකුත් තියෙනවා. මේ පොත අපි 8000ට ඇඩ් වෙන්නේ නැහැ. අපි ඒක නොමිලේ දෙන්නේ. ඒ කියන්නේ ඔය පාඨමාලාවට ගෙවන රුපියල් 8000ක් විතරයි. ලියාපදිංචි ගාස්තු වල 7-5ක් වගේ ගණන් ගන්න නැහැ. එක්සෑම් ගාස්තු වල 7-5ක් ඔයාලට ගන්න නැහැ. අමතර 7-5ක කිසිම වියදමක් ඔයාට දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙවන මේ 8000 පමණයි මාස 6ටම. අමතර 7-5 ගෙවීමක්වත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඊළඟ පාඨමාලාවට යන්. ඊළඟ පාඨමාලාව තමයි Corel Draw Graphic Designing Complete Course.
කොරල් ඩ්‍රෝ ග්‍රැෆික් නිර්මාණය කළ පිළිබඳ සාතික පත්‍ර සම්පූර්ණ පාඨමාලා. මේක ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එකක්. හරි. අපි ඒකත් ටක් ගාලා කතා කරගෙන යන් වෙලාව ගිහලා තියෙන නිසා. ඉතින් අපි ආයතන පිළිබඳ හැඳින්වීමක් කරනවා, කෝස් එක ගැන හැඳින්වීමක් කරනවා, සොෆ්ට්වෙයාර් ගැන හැඳින්වීමක් කරනවා, සොෆ්ට්වෙයාර් ගේ ඉතිහාසය කොහොමද, මොකක්ද කොරල් ඩ්‍රෝ ග්‍රැෆික් ඩිසයිනින් කියන්නේ මොකක්ද, කොරල් ඩ්‍රෝ සොෆ්ට්වෙයාර් ගේ ඉතිහාසය, රාස්ටර් වෙක්ටර් කියන ග්‍රැෆික් ටයිප් දෙක මොකක්ද, සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරනවා, ඉන්ස්ටෝල් කරනවා. ඉන්ස්ටෝල් කරාට පස්සේ මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන සොෆ්ට්වෙයාර් කොහොමද ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්නේ, අන්න එතන ඉඳන් කතා කරන්නේ. ඒ කියන්නේ බේසික් එකේ උඩරිම බේසික්. ආයෙත් බේසික් කියන්නේ උඩරිම බේසික් මට්ටමේ ඉඳන් පටන් ගන්නනේ. හැමදේම එකින් එක සරලව අපි කතා කරනවා. ඒක තමයි අර මම කලින් කිව්වාගේ මේකේ තියෙන විශේෂත්වය. හරි. ඉතින් ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කළාට පස්සේ තියෙන්නේ හෝම් ස්ක්‍රීන් එකේ තියෙන දේවල් මොනවද? අලුතෙන් ඩොකියුමන්ට් එකක් හදාගන්න කොහොමද? කලින් හදපු ඩොකියුමන්ට් එක අපි ඕපන් කරගන්න කොහොමද? කලර් මොඩ් CMYK RGB grayscale black and white මේ කලර් මොඩ් එකක් තියෙනවා. resolution software එකේ interface කියන software එක ඇතුළට ගියලා පස්සේ මේකේ අස්සක් මුල්ලක් නැර තියෙන සියලු දේවල් කතා කරනවා. save as export cut copy paste undo redo hand tool zoom tool auto save option printing ඔය ඔක්කොම කතා කරගෙන පස්සේ තමයි අපි යන්නේ tools වලට. pick tool එකෙන් පටන් ගත්තට පස්සේ Corel Draw software එකේ කොච්චර tools ප්‍රමාණයක් තියෙනවද? වැඩක් තියෙනවද වැඩක් නැද්ද කියන අපිට අදාළ නැහැ. සියලු tools හැම tool එකක්ම අතිශය වැදගත් වෙනවද නැද්ද? වැදගත් වෙනවද අපිට අදාළ නැහැ. අතිශය වැදගත් වෙන විදියට අපි වල මේ හැම tool එකක්ම කතා කරනවා zero option එක. tools කතා කරන අතරේ object group ungroup කරගන්න විදිය, break කරගන්න විදිය, order වල හදාගන්න විදිය, element and distribute, ඊට පස්සේ typing ඒවත් එක ටයිප් කරගන්න සරලව ටයිප් කරගන්න කීබෝඩ් එක පාවිච්චි කරලා ටයිප් කරගන්න කොහොමද, සිංහල ටයිප් කරගන්න කොහොමද, අපි සිංහල ටයිප් කරනවට දෙනවා සිංහල කී හෙල්ප් එකක්, සිංහල මොකක්ද ඒක කියන නමත් අමතකයි, සිංහල කීබෝඩ් ලේඅවුට් එකක් සිංහල කීබෝඩ් ලේඅවුට් එකක් දෙනවා. ෆොන්ට් පැක් එක අපි දෙනවා, ෆොන්ට් 12ට වඩා ෆොන්ට් පැක් එකක් දෙනවා. ඒක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ, සිංහල කී හෙල්ප් සොෆ්ට්වෙයාර් අපි දෙනවා. ඒක වැඩ කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. 3D text හදාගන්න කොහොමද, ඊට පස්සේ text tool එක, table tool, text menu, rounded text, break text, 3D text design, text color, text setting, table එක design කරගන්න black and white vector art එක හදාගන්න. ඔන්න අපේ පළවෙනි design එක black and white vector art ගණන් කරගන්න එකයි කියලා. black and white vector art. හරි. ඊට පස්සේ shaping tools, ඔන්න අපේ tools ඔක්කොම කතා කරලා ඊට පස්සේ යනවා මෙනු බාර් එකට. ෆයිල් මෙනු එකෙන් පටන් ගත්තා පස්සේ එකින් එක සියලු ඒවා මේවා ඔයා නෝට් පවා ලියා ගන්න ඕනේ. අපි නෝට් එක දෙනවා, ඔයා නෝට් එක ලියා ගන්න ඕනේ ලස්සනට පිළිවෙලට. දැන් උදාහරණයක් විදිහට මෙනු බාර් එක එඩිට් නම් ඒකෙන් එඩිට් එකෙන් මොකද්ද කරන්නේ? ඒකේ තියෙන අන්ඩු කරන්නේ කොහොමද? අන්ඩු කරන්න තව ක්‍රම මේ හැම දෙයක්ම මේ කම්ප්ලීට් කෝස් කියවන කම්ප්ලීට් කෝස් නම් සියලු දේ දැනගත යුතුමයි අනිවාර්යෙන්ම. ඔයාට මේවා අනිවාර්යෙන්ම කොටලා පවනවා. අනිවාර්යෙන් පුරුදු කරන එක 100% මේ විශ්වාසයෙන් වගේමින් කියන්නේ හැමදේම වලට පැහැදිලි කරලා උගන්වනව නෙවෙයි. මම කලින් කිව්වා මෙම නිකන් උගන්වනවා කියන්නේ ඉගෙන ගත්තත් එක නැතත් එකයිනේ. ඔයාලා මේව පුරුදු කරන එකයි කරන්නේ. ඉගෙන ගත්තොත් ඒ කියන්නේ උගන්වනවා කියන්නේ ඔයා ඉගෙන ගත්තත් එක නැතත් එක අපි උගන්වනවා. ඒක හැබැයි අපි මෙතන කරන්නේ ඔයාලා පුරුදු කරනවා කියන්නේ මේ හැමදේම හුරු වෙනවා. ඔන්න අපි එක ඩිසයින් එකක් කතා කරලා මොකද්ද? black and white vector design. තව ඉස්සරහට තියෙනවා. මොන මෙනු බාර් එකේ තමයි අපි ඉන්නේ. QR කෝඩ් එකක් කොහොමද හදාගන්නේ, පැටර්න් එකක් කොහොමද හදාගන්නේ, සිම්බල් එකක් හදාගන්නේ කොහොමද, ඊට පස්සේ මෙනු බාර් එකකින් හරි ඔන්න අපි ආවා ඩිසයින් පැත්ත. දැන් ඔක්කොම කතා කරලා ඔන්න ඩිසයින් පැත්තට එනවා. ලෝගෝ ඩිසයින්, ඔන්න අපේ දෙවෙනි ඩිසයින් එක ලෝගෝ ඩිසයින්. දැන් අර මම කලින් කිව්වාගේ ලෝගෝ ඩිසයින් නිකන් අතාරින්නේ නැහැ. ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. ඒ කියන්නේ ලෝගෝ තියෙන ලෝගෝ අරගෙන මේවයි ප්‍රසිද්ධුනේ, ඇයි මේව ජනප්‍රියුනේ, ඇයි අපිට ටක් ගාලා මේව හුරු, ඒවට හේතු මොනවද, ඒවට පාවිච්චි කරලා තියෙන සරල දේවල් මොනවද, ටෙක්නික් මොනවද, ඒ ඔක්කොම කතා කරනවා. ලෝගෝ ඩිසයින් ටිප්ස් අපි පාඩම් දෙකක් වෙනවා ලෝගෝ ඩිසයින් වලට. ඔන්න මම අර ඉන්ට්‍රොඩක්ෂන් කියන වචන, ටිප්ස් කියන වචන ටික අයින් කරලා ඩිසයින් ටික විතරක් කතා කරන්නම්. ඒතර ඔයා ගණන් කරගන්න. පළවෙනි එක මොකද්ද? black and white vector. දෙවෙනි එක මොකද්ද? logo design. poster design. ඊට අමතරව high quality image download, PNG image download. social media post design. banner design, letterhead design, professional CV design, business card design, handbill, flyer, leaflet design, cover page. ඒ යටතේ book cover, tute cover සහ magazine ඒවත් ඔක්කොම එකක් විදිහට ගන්නකො. magazine design, invitation card design, menu card design, name board design, web banner design, Facebook cover design, YouTube thumbnail design, paper design, t-shirt design, Corel Draw mockup design, calendar design, label design යටතේ box label, packet label සහ bottle label, vector design.
ඩිසයින් වලක විස්තර වඩා වැඩියෙන් තියෙනවා. කොරලෝ ගැන වචන ඇහුවේ සමහරට අද වෙන්න පුළුවන්. ග්‍රැෆික් ඩිසයින් කියන්නේ මොකක්ද කියලා දන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පාඨමාලා ඉවර වෙද්දි කොරලෝ කියන වටින මොබයිල් ඇප් එකක් වගේ තරමට සරල. ඒ කියන්නේ WhatsApp වගේ සරල වෙන තරමට අපි කතා කරනවා. ඒ තරම් පුදුම සරල කරනවා. සහ මේ තියෙන ඩිසයින් එකක් නෑර හැම එකම ඔයාලට පුරුදු වෙන. කියන්නේ පාඨමාලා ඉවර වෙද්දි මේ තියෙන ඩිසයින් 20 ගාණක් මම හිතන්න තියෙනවා. මේ 20 ගාණම ඔයාලා තනියෙන් ඩිසයින් කරන්න පුළුවන්. සියලු දැනුම අපි දෙනවාමයි මේ කියන්නේ විශ්වාසයෙන් සහ වගකීමෙන්. ඒ වගකීම පෞද්ගලික අපි ගන්නවා අපේ ආයතනය. හරි. මේක රාජ්‍යීය පංචායතනක්. ඒ නිසා බොරු කියන්නත් බෑ. ඉතින් මේ දන්න නිසා වෙන නිසා සහ කරන නිසා මේ කියන්නේ. ඉස්සරහට මම පෙන්නන ළමයිගේ මේ ළමයි අපේ ආයතන ගැන කියපු දේවල් ඒතරට තවත් මේ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ පාඩම තමයි Adobe Photoshop සහ Adobe Lightroom ඡායාරූප සංස්කරණය පිළිබඳ සාතික පත්‍ර සම්පූර්ණ පාඨමාලාව. මම කලින් පාඨමාලාවේ මුදල් කිව්වේ නෑ නේද? ඒ කියන්නේ අපි කොරල්රෝ පාඨමාලාවේ කොරල්රෝ පාඨමාලාව මාස 3ක පාඨමාලාවක් ඈ. මාස 3ක්. මේක කම්ප්ලීට් කෝස් එක මාස 3යි. මාස 3කම ගාස්තු රුපියල් 8000යි. හැබැයි අපි ඔයගෙන් 8000ක් අය කරන්නේ නෑ. ඔයා කරන 50% ඩිස්කවුන්ට් එකක් රුපියල් 4000ක් විතරයි. ලියාපදිංචි ගාස්තු, එක්සෑම් ගාස්තු කිසිවක් නෑ. සතපාගක් වියදමක් නෑ. මේ ගෙවන 4000 පමණයි. ඔයාලා අපි ඔයාලට දෙනවා ටියුට් එක දෙනවා. ටියුට් එක අනිවාර්යෙන් කම්ප්ලීට් කරගන්න ඕනේ. අපි එකින් එක නෝට් දෙනවා. එක හිස්සඩක් කරන්න තු ලස්සන ටියුට් එක ලස්සනම තියාගන්න ඕනේ. අපි සොෆ්ට්වෙයාර් එක දෙනවා. සොෆ්ට්වෙයාර් ෂෝට්කට් දෙනවා. දිනපතා හෝම්වර්ක් දෙනවා. අනිවාර්යෙන් හෝම්වර්ක් කළ යුතුමයි. අදාළ ටූල්ස් වලට අදාළව ඒ දෙන උගන්වන දේවල් වලට අදාළව අපි ලස්සන හෝම්වර්ක් ටිකක් හදලා තිනවා. අපි ඔයාලට හෝම්වර්ක් දෙනවා පාඩමට අදාළව. ඔයා හෝම්වර්ක් කරනකොට WhatsApp කරා අපිට එවන්න ඕනේ. අපි හොඳ නරක බලලා අඩුපාඩු කියනවා. ඒ විදිහට ලස්සන ප්‍රැක්ටිකල් පැත්ත හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ ෆෝන් පැක් එක දෙනවා. වතුරට වඩා වැඩි සිංගල් කීබෝඩ් ලේඅවුට් එකක් ඔයාලට මෙතෙන්දී හම්බ වෙනවා. ඊට පස්සේ Photoshop course එක ගත්තොත් මේක Photoshop සහ Lightroom මේක photo editing පාඨමාලාවක්. photography කරන කෙනෙක්ට උනත් මේක advanced course එකකට කරන්න පුළුවන්. complete course එකක් මේකත්. photo editing කියන්නේ මොකද්ද? Photoshop tag ඉතිහාසය, software Photoshop කියන්නේ මොකද්ද? raster vector කියන graphic types. software එක download කරගන්න කොහොමද? මේක home screen එක interface එක document එක අලුතෙන් හදාගන්න කොහොමද? කලින් හදපු document එක open කරගන්න කොහොමද? primary color resolution, software interface එක image එක open කරගන්න කොහොමද? image එක import කරගන්න කොහොමද? image sizes වෙනස් කරගන්න කොහොමද? save as, save type, layer, undo, redo, copy paste, zoom tool, hand tool, printing ඔය ඔක්කොම කතා කරලා අපි යන tools පැත්තට එකම tool එක තතාරින්න නැතු සියලු tools මම දැන් tools 70 ගණනක් දෙකක් තියෙනවා. මේ 70 ගානම එකින් එක කතා කරනවා. එක tool එකක් තතාරින්න එක tool එකක් මග අරින්නේ. tools විතරක් නෙවෙයි tools වල තියෙන සියලු option හැම එකක්ම අපි මේ පාඩම ඇතුළේ කතා කරනවා. ඊට අමතරව high quality image download කරගන්න කොහොමද? PNG image download කරගන්න කොහොමද? ඉතින් ඒක typing, single typing, font pack එකක් දෙනවා install කරගන්න කොහොමද? single key software එක වැඩ කරන්න කොහොමද? social media post ඕන design market එකක් තියෙනවා. social media post design, layer style, poster design, vector design, alignment, pathfinder arrange, logo design, YouTube thumbnail design, web banner design. ඊට පස්සේ තව මොනවාද? ඔන්න දැන් menu bar එකේ අපි ඉන්නේ menu bar එකේ තියෙන සියලු දේවල් කතා කරනවා. layer mask, vector mask, clipping mask කොහොමද මේක දාගන්නේ? camera raw filter දැන් වැඩ කරන්න පටන් ගන්න තියෙන camera raw filter, camera raw presets, high end skin retouching විශේෂයෙන් pre-gain separation skin is මේවා advanced එක උඩරි මේවා ලේසි නෑ. ඉතින් ඒකට වෙනම පාඩම් දෙකක් තියෙනවා. photo retouching, accents කොහොමද දාගන්නේ, photo album design, thank you card design, mockup එක වෙනම හදාගන්නකොට ඔන්න text effect එක, slice text effect, transparent text effect, typography text effect, glowing neon text effect, fire text effect, text masking effect, it was glowing text effect, shine text effect, gold text effect වරග ගොඩක් කතා කරලා ඊට පස්සේ image effect it was මෙතන තියෙනවා double expose effect, dripping effect, transparent effect, manipulation effect, typography portrait effect මේ විදිහට glow effect එකක්ම කතා කරනවා. ඊට පස්සේ පරණ photos කොහොමද අලුත් කරගන්නේ, අලුත් විදිහට හදාගන්නේ මේ advance animate video photos එක animate කරගන්න කොහොමද, gif එක හදාගන්න කොහොමද, logo intro එක හදාගන්න කොහොමද, effects video එක හදාගන්න කොහොමද, ඒවත් advance එක උඩරිම දේවල්. හැබැයි ලස්සනට මේවා කතා කරන උඩරිම සරල තැන ඉඳලා ඊට පස්සේ tip and tricks sunglass color change කරනකොට remove fence, ඊට පස්සේ digital signature හදාගන්නකොට spotlight, realistic shadow, realistic reflection, fixed and object color, ඊට පස්සේ change background color, remove text මේ වගේ ඉතින් ගොඩාක් දේවල් කතා කරනවා.
අපිට පස්සේ යනවා Lightroom software. Lightroom කියන්නේ මොකද? මේක ඉතිහාසය. Lightroom software download කරගන්න කොහොමද? install කරගන්න කොහොමද? software interface එක, module, විශේෂම library module, develop module එකයි. image import කරගන්න කොහොමද? photo edit කරගන්න කොහොමද? Lightroom preset එක හදාගන්න කොහොමද? preset එතන හදාගන්න දේ කතා කරන්නේ. preset pack එක අපි වාට දෙනවා. preset මම හිතන 5000ක් විතර දෙනවා. sorry 500ක් විතර දෙනවා. ඔක්කොම අපි වාට දෙනවා. module export කරගන්න කොහොමද? photos watermark එක design කරගන්න කොහොමද? ඉතින් Lightroom software එක සහ Photoshop software එක මේකත් advanced basic කියලා දෙකක් නෙමෙයි complete. ඒ කියන්නේ සම්පූර්ණයි. සියලුම දේවල් වලට මේ පාඩම වල තුරු ගන්නනවා. photo editing සම්බන්ධ සියලු දේවල් මෙතන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මොනවද ඔයාලට මේක දෙන්නේ? software එක දෙනවා, tube එක දෙනවා, software shortcut list දෙනවා, දිනපතා homework දෙනවා, font pack එක දෙනවා, single keyboard layout දෙනවා, album template එකක් දෙනවා, camera raw preset එකක් දෙනවා, Lightroom software එකක් දෙනවා, preset pack එකක් දෙනවා. මේ හැමදේම වලට දෙනවා. ඉතින් මේකත් මාස 3ක පාඨමාලාවක්, මාස 3ට මට 10. හැබැයි අපි ඔයගෙන් 8000ක් අය කරන්නෙත් නෑ. අය කරන් රුපියල් 4000ක් පමණයි. 50%ක ඩිස්කවුන්ට් එකක් වඩා මෙතෙන්දී හම්බ වෙනවා. ඊළඟ පාඨමාලාව තමයි Adobe Premiere Pro video editing පාඨමාලාව. මේක normal පාඨමාලාවක් විදිහට, ඒ කියන්නේ සති 5ක පාඨමාලාවක් විදිහට තමයි තිබ්බේ. දැන් මීට මාස කීපයකට කලින් ඉඳන් මේක complete course එකක් වුණා. ඒ කියන්නේ මාස 3ක පාඨමාලාවක් වුණා. සති 5 පාඨමාලාව සාමාන්‍ය පාඨමාලාවක් විදිහට තිබ්බ එක මාස 3 පාඨමාලාවක්. ඉතින් මේකත් මම recommend කරනවා කළොත් පාඩු වෙන්නේ නැහැ. හරි. ඉතින් අපි බලමු මොකද්ද මේ video editing කියලා කියන්නේ. video editing වලට යන්න කලින් අපි දැනගත යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මම කියවනේ මේ complete course නම් complete කියලා. ඒ කියන්නේ ආයෙ අමතර කිසිම දෙයක් වඩා කිසිම තැන ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැති තරමට හැමදේම අපි කතා කරනවා. ඒක තමයි complete course කියලා කියන්නේ. communication කියන්නේ මොකක්ද? videography කියන්නේ මොකක්ද? videography වල ඉතිහාසය, videography වල තියෙන power එක, videography සහ ලංකාවේ සිනමාව, මේ තියෙන සම්බන්ධතාව ලංකාව සිනමාව, විශේෂයෙන් broadcasting සිනමාව, ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසය ඉඳන් අද වෙනකම් ලංකාව සිනමාව ගලන් මේවා ඉතින් විශ්වවිද්‍යාල මට්ටමේ දැනුම් ඈ. ඒ කියන්නේ SMC දැනුමක් නෙවෙයි දෙන්නේ. ඊට පස්සේ videography process එක, videography වර්ග, ISO, aperture, shutter speed, ඒ කියන්නේ වීඩියෝ වල තියෙන මේ ශේෂ්ඨ ඇතුලේ අපි කතා කරන ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් කතා කරනවා. ඊට පස්සේ importance of camera work, ඊට පස්සේ camera angle, camera shots, camera framing, camera movement. ඒ කියන්නේ ඔයා වීඩියෝ එඩිටර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම videography ගැන දැනගත යුතුමයි. ඒ නිසා අපි videography පාඨමාලාවක් මේ ඇතුලේ කතා කරන එක තමයි මේ කතා කරන්නේ. එතකොට අපි හිතමු camera angle කියලා. camera angle කියන්නේ eye level. eye level නම් S මට්ටම කියන එක. ඒතර S මට්ටමින් වීඩියෝ කරන්නේ කොහොමද? S මට්ටමින් වීඩියෝ කළොත් ඒකෙන් ප්‍රේක්ෂකයට දෙන හැඟීම මොකක්ද? ලංකාවේ ෆිල්ම් එකක් හරි ඉන්දියාවේ ෆිල්ම් එකක් හරි අරන් S මට්ටමින් අරගෙන තියෙන ෂොට් එක අපි පෙන්නනවා. පෙන්නලා ඒ ෂොට් එකෙන් කියන දේ අපි කියනවා. ඒ විදිහට මේ eye angle, low angle, high angle, aerial angle මේ ඔක්කොගෙම වෙන වෙනම උදාහරණ පෙන්න අයි මේ angle එක ගන්නෙ, මෙහෙම angle එක ගන්න එක හේතුව මොකද්ද? ඒ angle එකට ගන්න පුළුවන් උදාහරණ, ඒ angle එක ගත්තට පස්සේ ඒකෙන් කියවෙන්නේ මොකද්ද? මේ ඔක්කොම කතා කරනවා. ඊට පස්සේ camera shots, shot උනත් එහෙමයි, camera framing එහෙමයි, camera movement, camera චලනය. මේ චලනය කළාට පස්සේ ඒකෙන් ප්‍රේක්ෂකයට දෙන හැඟීම උදාහරණත් එක්ක ලංකාවේ ෆිල්ම් එකක් හරි ඉන්දියාවේ ෆිල්ම් එකක් හරි අරගෙන ෆිල්ම් එකේ තියෙන කොටස් පෙන්න මේ හැමදේම පැහැදිලි. මේවා විශ්වවිද්‍යාල දැනුම. ඒ කියන්නේ සාමාන්‍ය බැචලර් ඩිග්‍රියක් කරන විශේෂයෙන්ම මීඩියා පැත්තට, මාස් මීඩියා, එතකොට තව මොනවාද, මාස් කමියුනිකේෂන්, මේ සබ්ජෙක්ට් වලට අතිශය වැදගත් දේවල්, විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයක උගන්වන දේවල්. ඔයාලා මාස්ටර් ඩිග්‍රියක් කරනවා නම්, කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, විශේෂයෙන්ම මීඩියා පැත්ත, ඒ කියන්නේ මාස් කමියුනිකේෂන් පැත්තේදී මේ දැනුම ඔයා දැනගත යුතු දේවල්. විශේෂයෙන්ම බැචලර් ඔෆ් ආර්ට්, ඒ කියන්නේ ශාස්ත්‍රවේදී ඩිග්‍රී එක, විශේෂයෙන් ස්පෙෂල් ඩිග්‍රී එක තියෙන දේවල් තමයි මේවට උගන්වන්නේ. උඩින් පල්ලෙන් එහෙම මෙහෙන් ඇඳගත්ත දේවල්වත් සරල දේවල් නෙවෙයි. එහෙම සරල කියලා හිතන්නත් එපා. අතිශය සංකීර්ණයි, අතිශය ඇඩ්වාන්ස්, හැබැයි උප්පරිම සරල තැන ඉඳන් අපි ඔයාලට මේ දේවල් එකින් එක උදාහරණ දෙක පැහැදිලි කරලා තමයි පෙන්වන්නේ. ඔක්කොම කතා කරන පස්සේ තමයි වීඩියෝ එඩිටින් පැත්තට යන්නේ. වීඩියෝ එඩිටින් softwares. ඒ අතරට තියෙන අපේ Premiere Pro software එක. software එක download කරගෙන software එක install කරගන්න. කොහොමද software එක open කරගන්න? welcome screen එක. project එකක් හදාගන්න කොහොමද? project එකක් හදපු එකක් open කරගන්න කොහොමද? interface එක, workspace, panels, media item import කරගන්න කොහොමද? copy paste and ready zoom tool handle, save as, export, panels, serum panels ටික කතා කරනවා. ඊට project panel එක, source panel එක, timeline panel එක, program panel එක, ඊට පස්සේ tool panel එක කියන එකේ tools ටික කතා කරනවා. font pack දෙනවා, download, install, typing, signal typing මේ දේවල් කතා කරනවා.
video editing tips පහකින් අපි කතා කරනවා. track and layers එක වැඩ කරන්නේ කොහොමද? video track, audio track, track size, order period හදාගන්න කොහොමද? track add කරගන්න කොහොමද? track delete කරගන්න කොහොමද? zooming, clip movement කරගන්න කොහොමද? clip select කරගන්න කොහොමද? scaling option, triple delete, cut copy paste, enable, clear, labels, rename, link unlink කරගන්න කොහොමද? group ungroup කරගන්න කොහොමද? next කරගන්න කොහොමද? speed, duration, slow motion, speed කරගන්න කොහොමද? video reverse කරගන්න කොහොමද? slow motion video හදාගන්න කොහොමද? ඔන්න ඔක්කොම කතා කරලා menu bar එකට යනවා. menu bar එකෙන් නම් පටන් ගන්න තරස්සේ එකින් එක menu කතා කරනවා. අපි සියලු menu එකක් කතා අතරින්නේ. sequence මොකද්ද sequence එක කියලා කියන්නේ? sequence එක හදාගන්න කොහොමද? video frame size කියන්නේ මොකක්ද? video resolution කියන්නේ මොකක්ද? pixel dimension කියන්නේ මොකක්ද? pixel කියන්නේ මොකක්ද? aspect ratio කියන්නේ මොකක්ද? ඔයාලා මේ වචන අහලා ඇති. SD, HD, full HD. ඒ කියන්නේ SD කියන්නේ standard definition, HD කියන්නේ high definition, FHD කියන්නේ full high definition, QHD කියන්නේ quad high definition, UHD කියන්නේ ultra high definition, FUHD කියන්නේ full ultra high definition. ඔයාලා TV එකක් පාවිච්චි කරනවා නම් මොනිටර් එකක් පාවිච්චි කරනවා මේ වචන වලට simple ඒකට දන්නේ නැති සමහරට තේරුම දන්නේ නැතුව ඇති. අපි මේව කතා කරන එකට තේරුම කියන්නේ SD කියන්නේ මොකක්ද? SD හැදුනේ කොහොමද? ඒක SD එක ටික ටික HD උනේ කොහොමද? HD H අකුරෙන් මොකක්ද කියන්නේ? D අකුරෙන් මොකක්ද කියන්නේ? HD කියන්නේ මේකට මොකද අගයක් තියෙනවද? ඊට පස්සේ එක ටික FHD උනේ කොහොමද? ඔයාලා අහලා 4K video, 2K video, 8K video එක දිග පළල resolution කියලා තියෙන මේ ඔක්කොම කතා කරන්නේ මේවා පොඩි පාඩම් නෙවෙයි. එක තැනකින් ඔයාලට කිසිම තැනකින් YouTube එකේ පුළුවන් නම් හොයලා පෙන්නන්න මේ දේවල් කොහෙද තැනක තියෙනවා නම් කිසිම තැනක නැහැ. කිසිම ආයතන උගන්වන්නේ නැතන් දේවල් මේවා. ඇඩ්වාන්ස් මං කියව විශ්වවිද්‍යාල දැනුමක් ඔයාලට දෙනවා. විශ්වවිද්‍යාලවලත් මීඩියා පැත්තේදී මාස් කමියුනිකේෂන් පැත්තේදී මේ උගන්වන්නේ නැහැ. මීඩියා වලත් වෙනම ශාස්ත්‍රයක් තියෙනවා. මේවට ඉතින් ඒ ශාස්ත්‍රය පැත්ත තමයි හැම කැම්පස් එකෙමත් නැහැ මේවා. ඒක වෙනම ශාස්ත්‍රයක් වෙනම සබ්ජෙක්ට් එකක්. ඊට පස්සේ frame rate, resolution and transparency, video modes. හයි menu bar එක අපි ඉන්නේ. මෙතන දෙනවා transitions, video transitions, audio transitions. transition එක අපි හදා ගන්න කොහොමද? ඔන්න අපි ඔයාලට දෙනවා transition pack එකක් download කරගන්න, install කරගන්න, ඒවලත් එක්ක වැඩ කරගන්න. ඒ හැමදේම අපි කතා කරනවා. motion graphic, text graphic එක හදා ගන්න කොහොමද? essential graphic pack එකක් අපි ඔයාලට දෙනවා නොමිලේ. කොහොමද ඒවලත් එක්ක වැඩ කරන්න කියලා අපි කතා කරනවා. ඊට පස්සේ menu bar එක extension plugin අපි plugin ඔයාලට දෙනවා. ඒවත් වැඩ කරන්න කොහොමද කියලා අපි කතා කරනවා. effect control panel, keyframes, keyframe කොහොමද මොකද්ද keyframe කියලා කියන්නේ? video keyframe දාගන්න කොහොමද? audio keyframe දාන්න මේවත් advanced දේවල් නෑ. animation advertisement ඒ කියන්නේ short advertisement එකක් අපි හදාගන්නේ කොහොමද? ඒක සරල එකක්. ඒ කියන්නේ පුරුදු කරන්න තාම ඉන්නේ ඒක. effects, video effects, ඊට පස්සේ presets, limit presets, all video effects explain, adjust, blur ඉඳන් තියන software එකේ තියෙන අස්සක් මුල්ලක් නෑර තියෙන සියලු effect එක දැන් බලන්න මෙතනින් පටන් ගත්තට පස්සේ effect වල කීයක් දෙනවා මේ සියලු effect එකින් එක මේ effect එකෙන් කරන්න මේක දාන්න පුළුවන් මේ විදියට ඔක්කොම කතා කරනවා. ඔන්න video effects explain, video effects මේ එකින් එක සියලුම effects එකක්වත් අතාරින්න නැහැ එකක්වත් මගහරින්න නැහැ සියලු effect. ඊට පස්සේ audio effects, improve audio ඒ කියන්නේ sound quality එක වැඩි කරගන්න කොහොමද audio එක දැන් මම මේ කතා කරන sound එක වලට quality නැතුව ඇති. හැබැයි බලන්නකෝ දැන් මේක recording එක බලන්නකෝ. recording එක sound එක quality. දැන් මම මේ දැන් normal දැන් මම හොඳ mic එකක් කියන්නේ noise නැති mic එකක් පාවිච්චි කරන්නේ noise එක වලට ගොඩක් දුරට අඩු වෙති. හැබැයි සමහරට noise එක ඇහෙනවත් ඇති. හැබැයි මේක අහලා ඉවරලා දැන් ඔයාලට මේ recording එක දෙනවා අද රැයට හරි හෙට උදේට හරි දෙනවා. ඔයා මේකත් අහන්නකෝ ඒක recording එකත් අහන්නකෝ. එතකොට ඔයාලට තේරෙයි recording එකේ sound එක quality. sound quality කරන්නේ කොහොමද අපි? noise නැති කරන්න කොහොමද? background music වගේ දේවල් දාන්න කොහොමද? audio workspace එක. ඊට පස්සේ audio clip mixer, audio track mixer, external sound panel එකත් එක්ක වැඩ කරනකොට අපි audio sync, ඊට පස්සේ docking, text and tile වැඩ කරන්න කොහොමද? video color balance කරගන්න කොහොමද? ඒකට color correction එකක් දාගන්න, color gradient එකක් දාගන්න කොහොමද? video editing මේ අන්තිම පාඩම එක තාම හදලා නැහැ. ඒකයි මේ පොඩි ඒවා තියෙන්නේ. මේ දේවල් තමයි කතා කරන්නේ. හැබැයි අර ලොකුවට තාම මේ පාඩම් ටික හදලා නැහැ. ඒකෙන් තාම මේවා මේ සබ්ජෙක්ට් එක හදලා මම කිව්වා මේ දැන් මාස දෙක තුනක කලින් තමයි මේ පාඩම් පටන් ගත්තේ. ඒ නිසා තාම මේවා හදලා නැහැ. කලින් බැච් එකෙත් මේ පාඩම් වල තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා තමයි මේවා තම කතා කරලා ඉවර නැත්තේ. video editing tips and tricks, export video, handbrake software, YouTube බොහෝ දුරට AI video ඒ කියන්නේ artificial intelligence නේ. දැන් වර්තමානයේත් එක්ක AI video කියන එක ටිකක් වැඩිපුර ප්‍රචලිත වෙලා තියෙන නිසා බලාපොරොත්තුෙන් ඉන්නවා මේ අන්තිම පාඩමට AI තාක්ෂණයෙන් වීඩියෝ හදලා පෙන්නන්න. ඒක ඉතින් ඇඩ්වාන්ස් එකේ ඉතින් ආයෙ ඔයාලට කියන්න දෙයක් නැහැ උපරිම ඇඩ්වාන්ස්. නමුත් තාම ඒක හරියට කන්ෆර්ම් වෙලා නැහැ.
බලාපොරොත්තුෙන් ඉන්නවා බොහෝදුරට වඩා මේක හම්බෙන්න පුළුවන්. ඒක හරියටම විශ්වාසයෙන් කියන්නේ නැත්තේ නැති වුණොත් ඒක බොරුවක් කරන නිසා බොහෝදුරට හම්බෙන්න ඉඩ තියෙනවා. හරි. ඉතින් ඔයාලට මේකේ මොනවද දෙන්නේ? ගොඩක් දේවල් වලට දෙනවා. ප්‍රීමියර් ටියුට් එක දෙනවා, software දෙනවා, shortcut list දෙනවා, දිනපතා homework දෙනවා, phone pack එක දෙනවා, keyboard layout එක දෙනවා. ප්‍රීමියර් transition pack එකක් අපිට ඔයාලට normally දෙනවා. transition මම හිතලා 500ක් විතර තියෙනවා. motion graphic template pack එකක් දෙනවා. මම හිතන්නේ ඒකෙත් තියෙනවා 500ක් විතර. plugin එකක් දෙනවා. video editing preset pack එකක් දෙනවා. මම හිතන්නේ ඒකෙත් 500ක් විතර ඇති. ඉතින් ලොකු දේවල් ටිකක් ඉතින් මේ මුල මේ වෙබ්සයිට් වලින් එහෙම මිලදී ගන්න ඕනේ ඒවා සල්ලි දීලා ගන්න ඕනේ ඒවා අපි හැබැයි වාට මේව නොමිලේ දෙනවා මොකද අපෙන් ඉගෙන ගත්ත කෙනෙක් කොහොම හරි ඉස්සරහට යන්නයි අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකත් මාස තුනක පාඨමාලා මාස තුන පාඨ 10යි. අපි වගේ එකන රුපියල් 4000ක් පමණයි අමතර 7-5ක කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. අපි ළම පාඨමාලාවට යන් Adobe Illustrator සහ Fiverr මේක normal පාඨමාලාවක් complete එකක් නෙවෙයි. මේක සති 5ක පාඨමාලාවක්. Illustrator කියන්නේ මොකද්ද? මේක ඉතිහාසය software එක download කරන කොහොමද, install කරගන්න කොහොමද, interface එක raster vector, RGB CMYK එකේ color type, resolution, අලුත් document එක හදාගන්න කොහොමද, කලින් හදපු document එක open කරගෙන කොහොමද, save as export, toolbox එකේ තියෙන tool 80ම කතා කරනවා, CD option එකත් අතාරින්නේ එකක්වත් මග අරින්නේ නැහැ. layers import image කොහොමද import කරගන්නේ, object group කරගන්න කොහොමද, ungroup කරගන්න කොහොමද, pathfinder වැඩ කරගන්න කොහොමද, alignment හදාගන්න කොහොමද, raster image එක vector කරගන්න කොහොමද, ඒ කියන්නේ අපි කියන image trace කරනවා කියලා 2D කාටුන් එකක් හදාගන්න කොහොමද, logo design එකක් කරගන්න කොහොමද, vector art design එකක් කරගන්නේ කොහොමද, මම ස්පීඩ් කතා කරන් ගියේ. Fiverr කියන්නේ මොකක් හරි වෙබ්සයිට් එකක් මෙහෙමයි අපි මෙහෙම ගමුකෝ. Fiverr කියන්නේ අපි හදන්න ඩිසයින් එකක් එන්න පුළුවන්, ડોකියුමන්ට් එකක් එන්න පුළුවන්, අපිට විකුණන්න පුළුවන්. විකුණන අලෙවි කරන්න. ඒ අලෙවි කරන්න තියෙන පාත් එක අලෙවි කරන්න තියෙන තැනක් තමයි Fiverr කියන්නේ. ඒතර Fiverr කියන්නේ මොකක්ද? Fiverr account එක හදාගන්න කොහොමද? profile එක edit කරගන්න කොහොමද? gig එක කලුදෙන් හදාගන්න කොහොමද? buy request එකක් දාන්න කොහොමද? offer එකක් send කරගන්න කොහොමද? ඔයාලට හම්බෙච්ච order එක ඔයා කොහොමද complete කරගන්නේ? complete කරලා පස්සේ ඔයාලට හම්බෙන මුදල් ඔයා උපයන්න කොහොමද? PayPal වලට කරනවා ඔයාගේ ගිණුමට මුදල් ලබා ගන්න කොහොමද? සියලු දේවල් අපි කතා කරනවා මෙතන Illustrator course එකේදී. ඉතින් ඒකේ ටියුට් එක, softwares, shortcut list එක, දිනපතා homework, phone pack එක, keyboard layout මේ හැමදේම හම්බ වෙනවා. ඉතින් මේක සති 5ක පාඨමාලාවක්. සති පාඨම රුපියල් 3000යි. හැබැයි අප ඔයාගෙන් ගන්න රුපියල් 2500ක් පමණයි. 15% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. අමතර කිසිම ගාස්තුවක් අයවීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ Microsoft Adobe After Effects. Adobe After Effects කියන්නේ animation video editing පාඨමාලාවක්. මේක සති 5ක පාඨමාලාවක්, normal පාඨමාලාවක්. After Effects එකේ ඉතිහාසය, software එක download කරගන්න කොහොමද, software එක install කරගන්න කොහොමද, project එක අලුතෙන් හදාගන්න කොහොමද, media item import කරගන්න කොහොමද, composition එකක් අලුතෙන් හදාගන්න කොහොමද, video resolution, save as, interface එක, panels, සීලුම tools, motion tracking, layers එක වැඩ කරගන්න කොහොමද, effect and preset එක වැඩ කරගන්න කොහොමද, green screen එක remove කරගන්න කොහොමද, color balance, color correction, color gradient, text and title එක වැඩ කරගන්න කොහොමද, text animation එක හදාගන්න කොහොමද, 2D animation video එක හදාගන්න කොහොමද, logo intro එකක් හදාගන්න කොහොමද, කෙටි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඔය TV කියන ඇඩ්වර්ටයිස්මන්ට් හදාගන්න කොහොමද, export. ඉතින් මේ හැමදේම කතා කරනවා මේ පාඨමාලාවේදී. ඉතින් මේකෙත් ටියුට් එක හම්බ වෙනවාට, ෂෝට්කට් හම්බ වෙනවා, softwares හම්බ වෙනවා, daily homework හම්බ වෙනවා, phone pack එක හම්බ වෙනවා, සිංගල් keyboard layout එක හම්බ වෙනවා. මේක සති 5ක පාඨමාලාවක්. සති පාඨම 3000යි. නමුත් අපි ඔයගෙන් එක රුපියල් 2500ක් පමණයි. 15%ක ඩිස්කවුන්ට් එකක් ඔයාලට මෙතෙන්දී හම්බෙනවා. හරි. ඔන්න තව එකක් තියෙනවා Microsoft Office. ඉතින් මේකත් complete පාඨමාලාවක්. මේක තියෙනවා මාස 4ක්. ඉතින් Microsoft Office නම් ඉතින් අයියෝ Office කියන්නේ මොකද්ද අපි ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්ත කියලා හිතනවා ඇති. හැබැයි ඔයා ජීවිත කාලේ ඉගෙන ගත්ත නැති ගොඩාක් දේවල් අපි මෙතෙන්ද උගන්වනවා. මොකද මේක complete course එකක්. ඉතින් මම දැන් ලොකුට කතා කරන්න ඕනේ නැහැ. software ඉතිහාසයෙන් පටන් ගත්තට පස්සේ අස්සක් මුල්ලක් නෑ. කොහෙද තැනක තිතක් තිබ්බොත් ඇයි ඒ තිත තියෙන්නේ මොකද්ද ඒකකින් වෙන්නේ මොකක්ද? සියලු දේවල් බලන්න කොච්චර දිග කොච්චර ලොකු සිලබස් එකක් තියෙන කියලා. මම පල්ලට යන්නම්. මම ගියෝ තාම Microsoft Word එකේ ඉන්නේ. ඔන්න 8 වෙනි පාඩම 9 වෙනි පාඩම අන්තිම හරිය නිකන් බලමු. project in මේ simple notice එකක් හදාගන්න කොහොමද, professional post එකක්, poster design මේවා advanced ඉතින් මොකද poster design වලට ඉතින් වෙන softwares තියෙනවනේ, advanced softwares තියෙන. හැබැයි Microsoft Word එකනොත් උත්සාහ කළොත් පුළුවන්. අපි ඒක කතා කරනවා, සරල විදිහට කතා කරනවා, advanced උනත් කතා කරනවා.
ස්ටෑන්ඩඩ් CV එක හදාගන්න කොහොමද? ඒවත් ස්ටෑන්ඩඩ් නෑ නිකන් CV නෙවෙයි ස්ටෑන්ඩඩ්. ඊට පස්සේ Microsoft PowerPoint. PowerPoint යටතේත් පාඩම් ගොඩක් තියෙනවා ඒක ඇතුලේ. අපි අන්තිම හරියට බලන්න STHD view tabs ටික transitions animation ඔන්න මේ හරියට යමුකෝ. presentation guideline presentation හදද්දී හිතන්න ඕන දේවල්. presentation rules presentation රීති හිතන්න ඕන දේවල්. presentation හද කියන්නේ හොඳ professional මට්ටමේ presentation හදාගන්න කොහොමද? presentation skill කියන්නේ software අදාළ දේවල් නෙවෙයි. මේවා අපි තැනකට කියලා කතා කරද්දී අපි අතපය චලනය කරලා හඬ පාලනය කරලා ආකර්ෂණය ඇති කරගන්න කොහොමද අනිත් අයගේ. ඒක තමයි ස්කිල්. ඒවා කුසලතා. ඒවා software දාලා දෙමල් නෙවෙයි. නමුත් අපේ පැත්තෙන් අපි හිතනවා ඔයාලට දෙනකොට හැමදේම හොඳම දේ දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ දේ දෙනවා ඔයාලට. ඊට පස්සේ animation video, short adaptation උපරිම මේ සංකීර්ණ දේවල් නෑ. හැබැයි සරල විදියට කතා කරනවා අපි කොහොමද මේව හදාගන්න කියලා කියලා දෙනවා. ඊට Microsoft Excel typing ඔක්කොම කතා කරනවා. ඉතින් Microsoft Excel කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ මොනවද? formula and functions. ඉතින් අපි බලමු මේ තියෙන්නේ functions. sum ඊට පස්සේ min max සාමාන්‍ය ෆන්ක්ෂන් 10ක් විතර වගේ දන්නවා ඇති. සාමාන්‍ය මේ ශේෂ්ත්‍රය වැඩ කරන කෙනෙක් නම් ඒ 10 මතකත් ඇති. නැත්තම් මතකත් නැතුව ඇති. බලන්න අපේ ෆන්ක්ෂන් කීයක් වඩ උගන්නනවද කියලා මේ. මෙතෙන් පටන් ගත්තා පස්සේ 1 2 3 4 හො ගණන් කළොත් එහෙම මෙතනට එනකම් මේ රෝමන් වෙනකම් ෆන්ක්ෂන් ප්‍රමාණය බලන්න කීයක්ද කියන්නේ තියෙන සියලු ෆන්ක්ෂන් ටික කතා කරනවා. උදාහරණත් එක්ක උඩින් පල්ලෙන් නෙමෙයි උදාහරණත් එක්ක සියලු ෆන්ක්ෂන් ටික කතා කරනවා. හරි. ඊට පස්සේ Microsoft Access අපි බලමු Access එකටත් ගිහිල්ලා ඉතින් Access වලට කතා කරන්න මොනවද මේ හරියට යන් අපි primary field properties data entry primary key relationship එක හදාගන්න කොහමද query එකක් කියන්නේ මොකද්ද step 4කින් කතා කරනවා form එකක් report එකක් macro එකක් අදාළ report එක print කරන දැන් තේරෙනවා සියලු දේවල් කතා කරන මේ ශේෂ්ත්‍රය ඉතින් කතා කරන්න ගියොත් පැයක් විතර යනවා. ඉතින් මේ උගන්වන්න කියන්නේ මේ උගන්වන්නේ මොනවද කියලා පැහැදිලි කරනකට යනකොට මේ එක සබ්ජෙක්ට් එක software එකක් ගැන කතා කරන්න පැයක් විතර යනවා. ඒක හිතන්නකෝ පාඩම් ඇතුලේ කොච්චර වෙලාවක් කරන්න අපි මේවාට කතා කරනවද කියලා. ලේසි නෑ ඉතින් අමාරුයි. නමුත් හැම වෙලාවෙම අපි උත්සාහ කරන්නේ හොඳම දේ හොඳම විදියට දෙන්න. හරි. මම යනවා responses පැත්තට. ඒ කියන්නේ කලින් හිටපු ළමයි අපේ ආයතනය ගැන මොනවද කිව්වේ කියන එක තමයි දැන් කතා කරන්න නෙවෙයි. ඔයාලට පෙන්නනවා. ඉතින් එහාට උගන්නන්න මේ පාඩමවල යන විදිහ මම ඔයාලට කියන්නම්. හරි. ඉතින් දැන් ඔන්න ඊට කලින් මේ අර වැඩ ඉවර කරලා මෙමුකෝ මම ආයෙ යන්න all courses පැත්තට. මේක ආයෙ පාරක් මම කතා කරන්නම්. ඔන්න හොඳට අහගන්න හොඳට මතක තියාගන්න. digital photography complete course එක මාස 6ක පාඨමාලාවක් මාස 6ටම රුපියල් 8000ක් පමණයි discount තියෙනවා 150ක 16 පාඨමාලා 8000ට දෙනවා. 3500 වර්ණ පොතක් එක්ක PDF එක තමයි එක දෙන්නේ. Corel graphic designing complete course photography ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් තියෙන හොඳම course එක තමයි digital photography complete course එක. graphic designing ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් Corel graphic designing complete course එක සාතික මතර පාඨමාලාවක් මාස 3ක පාඨමාලාවක් 8000යි. හැබැයි ඔයගෙන් අපි අය කරන රුපියල් 4000 පමණයි 150ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ෆොටෝ එඩිටින් කරන්න කැමති නම් Adobe Photoshop සහ Adobe Lightroom ඡායාරූප සංස්කරණය පිළිබඳව සාතික මතර සම්පූර්ණ පාඨමාලාව මාස 3ක පාඨමාලාව රුපියල් 8000යි මාස 3ටම ඔයගෙන් අය කරන රුපියල් 4000ක් විතරයි 150ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. Adobe Premiere Pro වීඩියෝ සංස්කරණය පිළිබඳව සාතික මතර සම්පූර්ණ පාඨමාලාව මෙතන මේ සති 5ක් කියලා දින මාස 3ක් වෙන්න ඕනේ. අලුතෙන් පටන් ගන්න නිසා පොඩ්ඩක් මේක අප්ඩේට් කරන්න අමතක වෙලා මාස 3ක පාඨමාලාවක් මාස 3ටම 8000යි. හැබැයි ඔයගෙන් අපි අය කරන රුපියල් 4000ක් පමණයි. අමතර කිසිම ගාස්තුවක් නැහැ. සම්පූර්ණ පාඨමාලාවක්. Adobe Illustrator සහ Fiverr සති 5ක පාඨමාලාව 3000යි. ඔයගෙන් අය කරන රුපියල් 2500ක් විතරයි 115ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. Adobe After Effects වීඩියෝ සංස්කරණය පිළිබඳව සාතික මතර පාඨමාලාව සති 5ක පාඨමාලාව රුපියල් 3000යි. ඔයගෙන් අය කරන රුපියල් 2500ක් පමණයි 115ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. Microsoft Office complete course එකක් සති මාස 4ක පාඨමාලාවක් මාස 4කට රුපියල් 4000යි. හැබැයි ඔයගෙන් අය කරන රුපියල් 3000ක් විතර. ඒ කියන්නේ මාසෙකට රුපියල් 1000ක් ඇඩ් වෙන්නේ නැහැ. ඔන්න 125ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා කරගන්න පුළුවන්. දැන් අර කලින් කිව්වා වගේ කැමති විදිහට පාඨමාලා තෝරගන්න පුළුවන්. එක්කෙනෙක් එකක් කරන්න පුළුවන්, දෙක තුනක් කරන්න පුළුවන්, කෝස් 7 කරන්න පුළුවන්. කෝස් 7ම කරන ප්‍රමාණය ඉතින් වැඩි අර එකපාර කරගන්න ලේසි නිසා යාලට කැමති දේ ඔයාලට තෝරගන්න පුළුවන් ඈ.
එකක්ද එකක් නම් කරන්න ඕනේ. එකක් කරන්න එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති විදියට පහසු විදියට තෝරලා බේරලා පාඨමාලාවල සම්බන්ධ වෙන්න පුළුවන් කරන්න පුළුවන්. කවුරු කෙනෙක් පාඨමාලා 7ම කරනවා නම් මාස 6ක් යනවා පාඨමාලා 7ම කරන්න. මාස 6ටම වගේ ගාස්තු රුපියල් 50000ක් විතරයි. සාමාන්‍ය ෆොටෝග්‍රැෆි පාඨමාලාවක රුපියල් 45000ක් 50000ක් වෙන කාලෙක පාඨමාලා 7ක් කම්ප්ලීට් කෝස් 4ක් එක්ක කම්ප්ලීට් කෝස් 5ක් එක්ක කම්ප්ලීට් කෝස් 5ක් එක්ක තව පාඨමාලා දෙකක් එක්ක ඔක්කොම පාඨමාලා 7ක් අපි ආට දෙනවා 50000ට. හැබැයි මේ පාර මේක ලබන පාර කොහොමද දන්නේ මේ පාර වඩ අර මම කලින් කිව්වා වගේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා 144ක. ඒතර වාගේ ආයක රුපියල් 28000ක් විතරයි මේ පාඨමාලා 7ටම. අමතර කිසිම ගාස්තුවක් නැහැ. 7 5ක බීදමක් නැහැ. එක්සෑම් ගාස්තු ලියාපදිංචි ගාස්තු වල අමතර 7 5ක්වත් ඔයා ගෙවන්න ඕනේ නැහැ. ඔයාලා ගෙවන්න තියෙන්නේ 28000 පමණයි. කෝස් 7ම කරනවා නම් අමතර කිසිම ගාස්තුවක් අයවීමක් වෙන්නේ නැහැ. හරි. අපි යමු දැන් responses පැත්තට. responses. ඔන්න මම ඉස්සරහට වෙන දේ කතා කරන්නම් කියන්නම් වෙලා ගිල නිසා එකක් ඉක්මනට කතා කරන්නම්. ඔයා ඒ අතරේ responses බලන්න. ඒ කියන්නේ ළමයි අපි ආයතන ගැන කියපු දේවල් ඔයා බලන්න. ඒකට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මම මේ කියපු දේවල් ඇත්තද බොරුද කියලා. මේවා බොරු දේවල් නෙවෙයි. ඔයාලට විශ්වාස නැත්නම් මේ නම උඩ ක්ලික් කරන කෙලිම මෙයාගේ Facebook page එකට යන්නේ. Facebook account එකට යන්නේ. හරි. අපි බලමු කොහොමද පාඨමාලාව කරන්න කියලා. දැන් අද කවද්ද? අද අප්‍රේල් මැයි නේද? මැයි 18. අද ඉරිදා. අපි අද පාඨමාලාවක් කරන්නේ නැහැ. අපි පාඨමාලාව දැන් මේ වෙද්දි ලොකු පිරිසක් මේ වෙද්දිම ලියාපදිංචි වෙලා තියෙනවා. මේ වෙද්දි ලියාපදිංචි වෙලා තියෙනවා. තව දැන් සෙමින එකෙන් පස්සේ ලියාපදිංචි දැන් මම හිතනවා දැන්ට 260 ගාණක් වගේ ඉන්නවා සෙමින එකේ ලින්ක් දෙකෙන්ම 260 වගේ ඉස්සෙල්ලා 270 ගාණක් වුණා. දැන් 60 ගාණක් වගේ ඉන්නවා. ඔව් 70 ගාණක් වගේ ඉන්නවා. දෙකක්ම තියෙනවා. ඔව් 75ක් 73ක් විතර ඉන්නවා. හරියටම 73ක් කියන 273ක් ඉන්නවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා 280 ගාණක් වගේ යන්නේ නැති. දැන් 273ක් ඉන්නවා හරියටම අඩු වැඩි වෙනවා. ඉතින් දැන් මෙතන ඉන්න වැඩි පිරිසක් මම හිතන්නේ ලියාපදිංචි වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අය. ඒ වගේම ලියාපදිංචි උනායත් දැන් මෙතන සම්බන්ධ වෙලා ඇති. ඒ හැමෝටම කියන්නේ දෙගොල්ලටම කියන්නේ. මේ කරුණු කාරණා ටික. දැන් අද කවද්ද? අද ඉරිදානේ. අද 18 වෙනිදා. අද අපි පාඨමාලාවක් කරන්න එකට හේතුව තමයි තවම ලියාපදිංචි වෙච්ච නැති ගොඩක් අය ඉන්නවා සහ අද දැන් මේ වෙලාවේ ලියාපදිංචි වෙන අවස්ථාවක් ඔයාලට නැහැ. වෙලාවක් ඔයාලට නැහැ. ඒ සම පාඨමාලාව පටන් ගන්නේ 18නේ 19 20 21 21 වෙන බදාදා. බදාදානේ 21 බදාදා 21 මම හිතන්නේ 21 වෙන බදාදා. දැන් ඔයාලට මේ හැමෝටම මෙතන ඉන්න මේ 200 ගානටම සහ තව WhatsApp එකේ ලොකු පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම මේ link එක දානවා. හැමෝටම මේ link එක දානවා. ඒකට මේ recording එක දානවා. ආ recording එක ආයෙ මුලින් නම් බලන්න. idea එකක් ගන්න. බැරි විච්ච තැන් ඒ කියන්නේ ඔයාලට අහුවෙච්ච නැති තැන් අල්ලගෙන බැරි විච්ච තැන් ඇහුන් නැති තැන් මගරිච්ච තැන් ආයෙ පාරක් බලන්න බලලා ඔයා idea එකක් ගන්න පාඨමාලා කරනවද නැද්ද? කරනවා නම් පාඨමාලා කීයක් කරනවද ඔයා idea එකක් ගන්න. ඊට පස්සේ කෙලින්ම අපිට WhatsApp කරා message එකක් දාන්න. ඔයාලට අවස්ථාව දෙනවා බදාදා හවස 6 වෙනකන්. ඒ කියන්නේ 21 වෙනි බදාදා හවස 6 වෙනකන් ඔයාලට අවස්ථාව තියෙනවා පාඨමාලා ලියාපදිංචි වෙන්න. ඒ වෙනකම්ම අර discount එක scholarship එක ඔයාලට දෙනවා. හොඳට අහගන්න. ඒ discount එක බදාදා හවස 6 වෙනකන් ඔයාලට අවස්ථාව තියෙනවා දෙනවා. අනික කන්ද බදාදා හවස 6 වෙනකන් ඉන්න එපා. මොකද බදාදා හවස දැන් අපි ඔයාලට ටිකුත් දෙන්න ඕනේ. තව අමතර දේවල් ඔයාලට දෙන්න දේවල් තියෙනවනේ. ඉතින් බදාදා හවස 6 වෙනකොට 6 වෙනවා කියන ඉතින් crowd එක ගොඩක් වැඩි වෙනවා. එතකොට දැන් ඔයාලා ගෙවිම් කරනවනේ මෙහෙමයි. දැන් ඔයාලා ගෙවිම් කරනවනේ මෙහෙමයි. දැන් ඔයාලා ඉස්ලාම් කරනවනේ පාඨමාලා කරන්න නැති කියලා තෝරගන්න තීරණය කරන්න. ඊට පස්සේ අපිට WhatsApp එකෙන් එවන්න message එකක්. මෙන්න මේ පාඨමාලා කීපේ කරන්න කැමතියි කියලා. ඊට පස්සේ ඔයාලට ගෙවීම් තොරතුරු ඩීටේල්ස් එවයි. ඔයාලා දෙන ගෙවීම් කරන්න. ගෙවීම් කළා අපිට ස්ලිප් එක එවන්න. ඊට පස්සේ අපි ස්ලිප් එක බලනවා. ඇත්ත ස්ලිප් එකක්ද බොරු ස්ලිප් එකක්ද කියලා බලන්නත් වෙනවා. තත්තර දැන් ඇවිල්ලා තියෙන රටේ. ඒ නිසා ඇත්ත ස්ලිප් එක මෙවන්න බලන්න. ඒ කියන්නේ හොරබුරු කරන්නේ නැතුව එහෙම එවන්න බලන්න. ඒක ඔයාලට ලේසි අපිට ලේසි. ස්ලිප් එක ගන්න. සහ අනිත් කාරණා තමයි මම ඔයාලට WhatsApp නම්බරේ පෙන්නන්නම් තව ටිකකින්. ඒ නම්බරේට පමණක් මැසේජ් දාන්න. මොකද ව්‍යාජ නම්බර් වලින් අපේ ලෝගෝ එක දාගෙන ලියාපදිංචි ගාසු මෙච්චරයි අච්චරයි කීකේ මැසේජ් දාන අය ඉන්නවා. අපිට අහුවෙලා තියෙනවා. ඒවර නීති මාර්ග අරගෙනත් තියෙනවා. ඒ නිසා අපේ WhatsApp නම්බරේට පමණක් මැසේජ් එකක්. ඒ කියන්නේ ඔයාලට මේ සුකුම් ලින්ක් එක හම්බෙච්ච නම්බරේට මැසේජ් එකක් දාන්න. මේ කෝස් එක කරන්න කැමති කියලා. ඒතකොට ඔයාලට ගෙවීම් තොරතුරු ඒවා ඔයාලට තියෙන ඒවා ගෙවීම් කරලා
ඔයාලට බැංක් ඩීටේල්ස් හරි ඔන්ලයින් කැමති විදියක් කවන්නේ ගෙවීම් කරලා ස්ලිප් එක අපිට එවන්න විතරයි ඕනේ. අපි ඒක බලලා ඔයාලට පොඩි දෙනවා Google form එක ඔයාලට ෆිල් කරලා එවන්න තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා රෙජිස්ටර්. එතකොට බදාදා හවස 6 වෙනි එතකොට ඔය process එක පොඩ වැඩි වෙන එක කවුන්ට් එක වැඩි වෙනවනේ. ඒ නිසා පුළුවන් නම් බදාදා හවස 6 වෙනකන් ඉන්න එපා. මේ අදම හෙටම පුළුවන් නම් මේ කියන්නේ බදාදා කලින් පුළුවන් නම් ගෙවීම් කරලා ලියාමංජි වෙන්න. ඒතර ඔයාලට ලේසි අපිටත් ලේසි. හරි. අනික කාරණා තමයි කෝස් එක කොහොමද කරන්නේ? දැන් මම කලින්ම කිව්වා අපේ ආයතනයේ ඔන්ලයින් ක්‍රමය තවමත් වැටෙන්නේ නැතුව තියෙනවා. සහ වැඩිම පිරිසක් සහභාගීත් වෙනවා. මොකද්ද හේතුව? ඔන්න ප්‍රේතු කීපේ මම ඒ වෙලාවේ කිව්වා. දැන් ඔන්න විශේෂම හේතුව දැන් කියන්න යන්නේ. ප්‍රධාන හේතුව තමයි අපි ඔන්ලයින් Zoom එකෙන් කෝස් කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන හේතුව. මෙහෙමයි. දැන් අපේ මුල් කාලේ තිබ්බ කෝස් 5යි. පාඨමාලා 5යි. පාඨමාලා 5 කලේ මෙහෙමයි. සතියේ දවස් 2 ගානක් කරන්න වෙනවනේ. එකක් කළා මදිනේ. සතියේ දවස් 2 ගානේ කළා. එතකොට අපි කලේ 8 ඉඳන් 10 වෙනකන් එක පාඨමාලාවක් කළා. 10 ඉඳන් 11 මාර එක පාඨමාලාවක් කළා. එතකොට පාඨමාලා 8 ඉඳන් 11 මාර වෙනකම් සතියේ දවස් 7ේම පාඨමාලා 5ම කළා. ඊට පස්සේ ෆොටෝග්‍රැෆික් අපි අලුතින් ඇඩ් වුණා. Microsoft Office අලුතින් ඇඩ් වුණා. මෙහෙම කෝස් ඇඩ් වුණා. ඒතර කෝස් 7ක් වෙලා. එතකොට පොඩ්ඩක් වැඩේ සංකීර්ණ ගතියක් ආවා. අනික් කාරණා තමයි විශේෂම කාරණා තමයි රටේ ආර්ථික තත්ත්වය පොඩ්ඩක් අයහපත් තත්ත්වයක තියෙන්නේ. හැම දෙයක්ම ඔය කොරෝනා ප්‍රශ්න ඊට පස්සේ ආර්ථික අර්බුද තත්ත්ව මේ දේවල් නිසා ඉගෙන ගන්නයට වෙච්ච ප්‍රධාන බලපෑම් දෙකක් තුනක් විතර තියෙනවා. එකක් තමයි ජොබ් කරන කෙනෙක් නම් එයාට වැඩිපුර වෙලාවක් ජොබ් කරන්න වෙලා තියෙනවා. වැඩිපුර වෙලාවක් විතරක් නෙවෙයි වැඩියෙන් ජොබ් එක කියන කරන වැඩේ වැඩියෙන් කරන්න වෙලා තියෙන. කියන්නේ මහන්සි වෙන ප්‍රමාණය වැඩි. කාලය වැඩි. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න කෙනෙක්ට ඔය දෙයම තමයි. අමතර ක්ලාස් වැඩිලා තියෙනවා. ටිකක් රැ වෙනකන්. ඔන්ලයින් ක්ලාස් පහ අමතර වැඩිලා තියෙනවා. ඉස්කෝලේදී ඉගෙන ගන්න ප්‍රමාණය වැඩි. සිලබස් වෙනස් වෙලා, කාලය වෙනස් වෙලා ගොඩක් දේවල් ලා තියෙනවානේ. මේ හේතු කාරණා නිසා ළමයිම අපිට යෝජනා කළා. කියන්නේ මේ ප්‍රශ්න නැහැ. කියන්නේ දැන් හිතනවා අපි හිතමු උදාහරණයකට කොරල් රෝග කියලා. කොරල් රෝගයකට ළමයි 30 අපි සාමාන්‍ය 30යි ගන්නේ. ඒක මතක් කරනවා. අපි ළමයි ඒ කියන්නේ එක පාඩම 30යි. ඒත් 30 මතක් තමයි අපි සාමාන්‍යයෙන් ගන්නෙ. ඒක මතක් කරන්නේ මම මුලින් කතා කරලා තුනා. එතකොට 30ට වඩා වැඩි වුණොත් අපි ඒ කියන්නේ දෙන්නේ තුන් දෙනෙක් වැඩි වෙන ගැටලුවක් නැහැ. හැබැයි කොයි වෙලාවකවත් අපි 35 ලෙවල් එකකින් එහාට යන්නේ නැහැ. මොකද එක එකන ගැන අවධානය යොමු කරන්න ඕන නිසා. එතකොට අපිට කරදරයි වැඩේ කරන්න ඕන නිසා ඒ වැඩිපුර හිටියොත් අපි වෙන ගෲප් එකකට තමයි දාන්නේ. වෙන බැච් එකකට තමයි දාන්නේ. ඒ නිසා සාමාන්‍ය මට්ටම 30 ළමයි 30යි ගන්න. අපි දැන් කලින් කතාවනේ කී කීටි. එතකොට අපි දැන් ඔය මුල් කාලේ ළමයි අපි හිතමු 30ක් ඉන්නවා කියලා. ළමයි 30 ලියාපදිංචි වෙනවා. හැබැයි එතනින් එහාට Zoom එකට එන්නේ නැහැ. දැන් ඒක ප්‍රශ්නයක් නේ. කියලා ළමයි මුදල් ගෙවලා ලියාපදිංචිලා දිනවා. හැබැයි Zoom එකට එන්නේ නැහැ. දැන් ඒක ප්‍රශ්න පොඩ හොයලා බලද්දි ජොබ් වලට ගිහින් එන අය ඉගෙන ගන්න ඒ කියන්නේ ඉස්කෝල ක්ලාස් ගිහින් එන අයට අමතර දේවල් වැඩි සහ සමහරට වෙලාවට යනවා. හැබැයි ඉන්නේ මහන්සියෙන්. එපා වෙලා ඉන්නේ. Zoom එකට මේ ලයිව් ජොයින් වෙනවා. හැබැයි ඉන්නේ නිදිමතේ. කිසිම දෙයක් ඔලුවට යන්නේ නැහැ. කරන කිසිම දෙයක් ඔලුවට යන්නේ නැහැ. ඉන්නේ නිදිමතේ මහන්සියෙන් දැන් නවත්තයි කී ඉන්නේ. එතකොට ඇත්තටම උගන්නන කිසිම දෙයක් ඔලුවට යන්නේ ඒක තේරුමක් නැහැනේ. ඔන්න හේතු කාරණා නැස. ඒ කියන්නේ හරියට 8ට ජොයින් වෙන්න බැරි ප්‍රශ්න තියෙනවා. හරියට 9ට පටන් ගන්නකොට 9ට පටන් ගන්න මේ ජොයින් වෙන්න බැරි ප්‍රශ්න තියෙනවා. එක දවසක් මිස් වුණොත් අනිත් දවසට ඇවිල්ලා වැඩක් නැහැ. අපි හිතමු ඒ දවසේ මිස් වෙලා ඒ දවසේ රෙකෝඩින් එක දෙනවා කියලා. ඒ රෙකෝඩින් එක බලාගෙන ටයිම් එකක් නැතුනොත් ඊළඟ දවසේ ආයෙ රෙකෝඩින් එකකට හිතනවා. ඒතකොට යාට කෝස් එක එපා වෙනවා. එහෙම වුණා ඈ. වුණ නිසා මේ කියන්නේ. එහෙම වුණා. අනෙක් කාරණා තමයි අර මං කලින් කිව්වාගේ Zoom එකට එනවා. හැබැයි කම්බෙලිකම ඉන්නේ. මහන්සියෙන් ඉන්නේ. නිදාගන්න කොලාද කියලා බබල ඉන්නේ. මේක ඉවර වෙන කොලාද කියලා බබල ඉන්නේ. ඒතර කිසිම දෙයක් ඔලුවට යන්නේ නැහැ. මේ හේතු කාරණා නිසා ළමයි අපිට යෝජනා කළා මේ වැඩේ හරියන්නේ නැහැ. අපිට වැඩේ ලස්සනට කරන්න නිසා කරගන්නත් ඕනි. හැබැයි කරන්න ටයිම් එකක් නැහැ. අපිට ඔළුව නිදහසේ රිලැක්ස් එකේ නැහැ. ඒ නිසා අපි වීඩියෝ ක්ලාස් එකක් විදිහට යමු කියලා ළමයි යෝජනා කළා. අපි කල්පනා කරලා වීඩියෝ ක්ලාස් එකක් නම් ෆීඩ්බැක් එකක් අපිට එන්නේ නැති නිසා ඒක වැඩේ හරියන්නේ නැහැ කියලා අපි අත්හැරලා දාන තැන තමයි හැබැයි ළමයිගේ අතිශය ලොකු බලපෑමක් ආවා. අනිවාර්යෙන් මේ දේ කරමු කියලා. මොකද ඒ දවස්වල කෝස් 5යි තිබ්බේ මම අර කලින් කිව්වා වගේ. එතකොට 30 වරක් 5. හිතලා බලන්න 30ව 5ක්. එතකොට ළමයි හිටියා. එතකොට ඔක්කොම ඔය යෝජනාව කරද්දි කීප දෙනෙක් කැරෙන්න ඔක්කොම යෝජනාව කරද්දි අපිට ඉතින් සලකා බලන්න වුණා. අපි ඕන එකක් කියලා නිකන් කරලා බැලුවා. කියන සන්තෝසයි අතිශය සාර්ථකයි වැඩි.
ඒ නිසා අපි මේ වෙනකම් කරන්නේ ඔය කියන ටෙක්නික් ක්‍රම කරන විදිහත් කියන්නම්. ඉතින් අපි පටන් ගත්තට පස්සේ ලංකාවේ ගොඩක් ආයතන ඔය සිස්ටම් වල කරන්න ගත්තා. දැනටත් ලංකාවේ ආයතන අපි පස්සේ ඔය විදිහට කරනවා. කියන්නේ වීඩියෝ ක්ලාස් විදිහට යනවා. මෙහෙමයි කරන්නේ. ඔන්න දැන් කරන විදිහ තමයි කියන්නේ. දැන් අද 18 වෙනිදානේ. අද අපි මොකෝත් කරන්නේ නැහැ. සෙමිනාර් එක විතරයි කරන්නේ. Zoom එකෙන් මේ සෙමිනාර් එක කරලා තියෙන්නේ. හරිනේ. දැන් මම හිතන්නේ 200 ගාණක් ඉන්නවනේ දැන්ට. එතකොට ඔයාලා Zoom එකෙන් ලියාපදිංචි මේ Zoom එක සම්බන්ධ වුණත් නැතත් ඔයාලට මේ රෙකෝඩින් එක අද රැයට හරි හෙට උදේට හරි අනිවාර්යෙන් ලැබෙයි. ඔයාලට ගෙවිම් කරන්න මෙන්න මේ දවස්වල කියලා ඔයාලට දිනේ ලැබෙයි. ඔයා ආයෙ මේ රෙකෝඩින් එක බලන්න. ඔයාලට උගන්වන දේවල්, ඉගෙන ගන්න හම්බෙන දේවල් ආයෙ පාරක් ඔයා බලන්න. බලලා අයිඩියා එකක් ගන්න මම මේ කෝස් එක කරනවද නැද්ද? ඊට පස්සේ තීරණය කරන්න කෝස් එක කරනවා නම් කෝස් 7ක් තියෙනවනේ. කීයක් කරනවද? එකක්ද කරන්නේ? 7ම කරනවද? 2 3ක් කරනවද? ඔයාලා කැමති දේ තෝරගන්න පුළුවන්. ඊට පස්සේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම කෝස් එක කරන්න කැමති. මෙන්න මේ කෝස් කීපේ කරන්න කැමති. මේ කෝස් එක කරන්න කැමති කියලා. ඔයාලට බැංක් ඩීටේල්ස් එවයි. ඔයාලට තියෙන්නේ ඒ ගෙවීම් කරන්න. ගෙවීම් කරලා ස්ලිප් එක අපිට එවන්න. ගෙවීම් කරපු ගමන් පුළුවන් නම් එවන්නේ නැහැ. සමහර අය ගෙවීම් කරලා ඉන්නවා. කොහෙලා කරලා මේ රෙජිස්ටර් කරගන්නේ කියලා. දැන් අපි දන්නේ නැහැ නේ ඔයාලා ගෙවීම් කළා නැද්ද කියලා. සල්ලි වැටෙනවා. හැබැයි අපි දන්නේ නැහැ කවුද ඒක දැම්මේ කියලා. එහෙම ප්‍රශ්න තියෙන නිසා ගෙවීම් කරන ස්ලිප් එක නවරින් එවන්න. ඊට පස්සේ අපි ඒක බලලා ඔයාලා ලියාපදිංචි කිරීම කරගන්නවා. එතනින් පස්සේ ඔයාලා ටියුට් එක දෙනවා, සොෆ්ට්වෙයාර්ස් ටික දෙනවා. ඊට පස්සේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය ෆොටෝග්‍රැෆි කෝස් එකේ නම් ඔයාලට දෙනවා සතර වීඩියෝ 4ක්. සතර වීඩියෝ 4 ගාන දීලා තමයි මාස 6 කෝස් එක යන්නේ. ඒතර හිතන්නකෝ ලෙසන් කීයක්ද කියලා. අනිත් පාඨමාලාවල සතර වීඩියෝ 2ක් දෙනවා. හොඳට මතක තියාගන්න එක. ෆොටෝග්‍රැෆි එක සතර වීඩියෝ 4යි. එතකොට සතර වීඩියෝ 4 කියන්නේ දවස් 2 ගාන දෙන්නේ. එක දවසට 2යි අනිත් දවස් 2යි. අනිත් කෝස් 7ෙම අනිත් කෝස් 6ෙම සතර වීඩියෝ 2ක් දෙනවා. ලෙසන් 2ක් දෙනවා. ඒක නිශ්චිත දවසක් නෑ. කියන්නේ සවුන්ද දෙනවා, බදාද දෙනවා, නැත්නම් කාරවද දෙනවා, සිකුරාද දෙනවා. එහෙම නිශ්චිත දවසක් නෑ. ඔයාලා අපිට හෝම්වර්ක් කරලා එවන විදියට ඒව බලලා තමයි අපි දෙන්නේ. ඒ කියන්නේ ඔයාලා වැඩේ ඉන්නවද නැද්ද කියලා බලලා තමයි අපි ලෙසන් ටික දෙන්නේ. එකපාර සමහරට කෙනෙක්ට ඕන වෙන ප්‍රොජෙක්ට් කියන්නේ. දැන් මේ ළඟදී අපිට ප්‍රශ්නයක් අහලා තිබ්බා. දැන් අපේ මේ දැන් ওই WhatsApp ඇත්තටම link එක 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට හැන්ඩල් කරන්න බෑ. මොකද අපි බූස්ට් එකක් දැම්මම පස්සේ මැසේජ් එනවා 1500ක් විතර. ඊට වඩා වැඩි මිසක් අඩු නෑ. එතකොට එක්කෙනෙක්ට ඔයාලට රිප්ලයි කරන්න බෑ. සමහරට ගොඩක් වෙලාට මේ දවස්වල ඔයාගේ කෝල් ආන්සර් වෙන්නෙත් නෑ. ඔයාලට තේරෙන්නේ නැද්ද කෝල් ආන්සර් වෙන්නේ නෑ. අහම්බෙන් තමයි අපි කෝල් එකක් ඔයාලට ගන්නෙ. ඔයා ගත්ත සමහර අපි ආන්සර් වෙන්නේ නෑ. ගොඩක් වෙලාවට වොයිස් එකක් දානවා, මැසේජ් දානවා, එහෙම කරන්නේ. මොකද 4 දිනයක්වත් පාලනය කරගන්න බෑ, කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ තරම් මැසේජ් ප්‍රමාණයක් එනවා. ඒතර එක්කෙනෙක්ට මේ ළඟදී කියලා තිබ්බා රට ඉන්නවා රට යන්න ඉන්නේ. ඒ නිසා මේ ඉක්මනට කරගන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඉක්මනට කෝස් එක කරගන්න ඕන. අපිට ඉක්මනට පාලනට ඔයාලට දෙන්න පුළුවන්. ඔන්නේ වාසියක් තියෙනවනේ. සහ ඕන්ලා ඔයාලට බලන්න පුළුවන් මේ පාඩම්. ඒතර අපි සතර වීඩියෝ 4ක් දෙනවා ෆොටෝග්‍රැෆි කෝස් එක. අනිත් ඒවාල සතර වීඩියෝ 2ක් දෙනවා. ඒතර දුන්න ගමන් බලන්න ඕනේ කියලා එකක් නෑ. ඒ සතියේම බලන්න උත්සාහ කරන්න. අනිවාර්යෙන් බලන්න කියලා නීතියක් දාන්නේ නැහැ. ඒ සතිය බලන්න උත්සාහ කරන්න. බැරි වෙලාවත් බලන්න බැරුණා කියන්නකෝ. ඒ කියන්නේ ඔයාලට මහන්සියෙන් ඉන්නේ නම්, කම්මැලිකම නම් ඉන්නේ නම් වීඩියෝ එක අල්ලන්නවත් එපා. ඔයා රිලැක්ස් එකේම ඉන්න වෙලාවක සතුටින් ඉන්න වෙලාවක වීඩියෝ එක ගන්න බලන්න. බලන්න කොහොමද? ඔයා ඩෙස්ක්ටොප් එකක් හරි ලැප්ටොප් එකක් හරි තියෙනවා නම් මොබයිල් ෆෝන් එකෙන් හරි ඔයාලට පුළුවන් පාඩම් බලන්න. බලන අතර ඔයාලඟ ටියුට් එක තියෙනවා. ටියුට් එක ලස්සන හදලා තියෙන්නේ. හැම කඩකට වාට නෝට් එක දෙනවා. හැම ටූල් එකකට හැම ඔප්ෂන් එකකට වාට නෝට් එක දෙනවා. එකින් එක නෝට් ලියා ගන්න. එකේ හිස්සිඩක් අත් තියෙන්න බෑ. එහෙම කුටු බලි ගාලා තියෙන්න බෑ. ලස්සනටම ටියුට් එක කම්ප්ලීට් වෙන්න ඕනේ. පාඨමාලා ඉවර වෙද්දී එක හිස්සිඩක්වත් නැහැ. 0 නෝට් අපි දෙනවා. අනිවාර්යෙන් නෝට් ලියා ගන්න ඕනේ. නෝට් ලියන ගමන් ඔයා පාඩම් බලන්න. බලලා ඔලුවට දා ගන්න. ඊට පස්සේ තියෙන හෝම්වර්ක් එක ඔන්න හෝම්වර්ක් එක කරන්න. හෝම්වර්ක් එක කරලා අපිට එවන්න. අපි අඩුපාඩු හොඳ නරක බලලා ඔයාට මේ දේවල් එවනවා. ඊට පස්සේ වර්ධන ඒවා හදාගෙන ලස්සනට වැඩේ යන්න. හිතන්න මෙහෙම එක පාඩමක තියෙන ගැටලුවක්. මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා. අන්න අතර වල පුළුවන් WhatsApp එකේ අපි සම්බන්ධ වෙන්න, voice එකක් දාන්න, message එකක් දාලා ප්‍රශ්න අහන්න. අපේ මුල් පාඩම් දැන් මේ යන්නේ 407 වෙනි group එකක තෝද 406 වෙනි group එකක තෝද හිතන්නකො. එතකොට group 406ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා හිතන්නකො. කොයි කාලෙන්ද අපි මේ පාඩමලා උගන්වන්නේ කියලා ඔයාලා හිතලා බලන්න, කල්පනා කරලා බලන්නකො. 400 ගානක් group වලට කරනවා කියන්නේ ලේසි නෑ, සෙල්ලම් නෑ. ඒ නිසා බලන්න ඔය මුල්ම කාලේ අයපා දැන්ට ප්‍රශ්න අහනවා, ප්‍රශ්න කතා කරනවා. ඉතින් ඒ විදිහට තමයි පාඩමලා ලස්සන කතා කරන්නේ, ගලාගෙන යන්නේ.
ඉතින් ඔයාට කරන්න කැමති නම් කරන්න පුළුවන්. ඉතින් මොනවාරි ගැටලුවක් ආවොත් WhatsApp කරා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් කාරණා විශේෂ කාරණාව තමයි දැන් WhatsApp එකකින් කතා කරන්න බෑ. දැන් අපි WhatsApp වලින් උත්තර දෙන්නේ voice එකකින්, නැත්නම් message එකකින්, නැත්නම් වීඩියෝ එකක් දාලා වැඩ වෙනවා. ඒ මොකක්වත් බැරි නම් අපිට පුළුවන් අපි දෙකොල්ලට පොදු ඒ කියන්නේ private ඔයාටයි මටයි private කියන්නේ පොදුවේ නෙවෙයි. පොදුවේ ළමයි 30ක් ඉන්නවා කියලා කියන්නේ Corel Draw නම් කරන්න Corel Draw 30ක් ඉන්නවා කියලා 30ම නෙවෙයි. ප්‍රශ්නේ තියෙන කෙනයි මමයි. අපි පෞද්ගලිකව කතා කරන්න WhatsApp එකෙන් මේ Zoom එකේ දාගන්න මීටින් එකක් පෞද්ගලිකව ඒ ප්‍රශ්නට උත්තරේ අපි දෙනවා. කියන්නේ ප්‍රශ්න එම Zoom එකෙන් සතියේ එකපාරක් දෙපාරක් වගේ තියෙන ප්‍රශ්න ටික ලස්සන Zoom එකෙන් කතා කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි යන්නේ. එතකොට වීඩියෝ ක්ලාස් එකක් විතරක් නෙවෙයි. කියන්නේ වීඩියෝ ටික දීලා ආරි වැඩේ ඉවර අතහැරලා දානව නෙවෙයි. ලෙසන් ටික දෙනවා වීඩියෝ එකකින්. ඒතකොට ලස්සනට ඒක කම්ප්ලීට් කරගන්න පුළුවන්. නිදහසෙම ඉන්න වෙලාවට පැහැදිලිව කම්මේ නැතුව ලස්සන වැඩේ කම්ප්ලීට් කරගන්න පුළුවන්. හෝම්වර්ක් කරන්න ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ටියුට් එක ලියාගෙන ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම කරගන්න පුළුවන්. ප්‍රශ්න වල උත්තර Zoom එකෙන් අපිට කතා කරන්න පුළුවන්. WhatsApp එකෙන් කතා කරන්න පුළුවන්. ලස්සනට කම්ප්ලීට් වෙනවා. හෝම්වර්ක් කරන් ප්‍රැක්ටිස් වෙනවා. හැමදේම වෙනවා. අන්තිමට පාඨමාලා ඉවර වෙද්දී ඔයාට දැනුමින් උඩරිම තැනක ඉන්න මට්ටමකට අපි ඔයාව හදනවාමයි. ඊට පස්සේ පාඨමාලා ඉවර වුණාන් පස්සේ සති දෙක වගේ ස්ටඩි ලීව්යක් තියෙනවා. ඊට පස්සේ එක්සෑම් එක තියෙනවා. එක්සෑම් එක තියෙන ඔන්ලයින්. අපි ඔයාට ඒ විස්තර ටික ඉදිරියදී කියන්නේ පාඨමාලා ඉවර වෙන එද්දී ඒ විස්තර කියනවා. ඉතින් මහ ලොකු පේපර් එකක් නෙවෙයි. ඒ කියන්නේ ඔයාට හෝම්වර්ක් දෙනවා වගේම තමයි ඒ වගේම පොඩි ප්‍රශ්න ටිකක් තියෙන. ඒ කියන්නේ විශේෂයෙන්ම ලෝගෝ ඩිසයින් එක කරලා එවන්න, පෝස්ටර් ඩිසයින් කරලා එවන්න, මේ වගේ පොඩි ප්‍රශ්න ටිකක්. ෆොටෝග්‍රැෆි වල විතරයි මේ පේපර් එකක් තියෙන ලියලා එවන්න, අනිත් ටයිප් කරලා එවන්න. අනිත් ඒවල ප්‍රැක්ටිකල් ඒවා තියෙන්නේ. කරලා ඔයාලට පැය 48ක් තියෙන දවස් දෙකක් තියෙනවා. මොකද ඔන්ලයින් මේවා. දවස් දෙකක් තියෙනවා. ඔයාලට හැම පැත්තෙම chance දීලා තියෙනවා. මොකද ඉගෙන ගන්න එන්නේ මෙතන වැඩි හරියක්. නැත්තම් ජොබ් කරන එන්නේ. ඒ නිසා අපේ පැය ගාණක් තියලා පේපර් එකක් කරන්න බෑ. ඒ නිසා දවස් දෙකක් දෙනවා. ඒ දවස් දෙක ඇතුළත ඔයාලට පුළුවන් පේපර් එක කරලා අපිට මේල් කරන්න. අපි ඔය බලනවා. ඊට පස්සේ ග්‍රේඩ් එකක් එක Aද A+ද Bද B+ද කියලා ග්‍රේඩ් එක එක්ක වටිනා සහතික පත්‍රයක් වගේ ගෙදරටම වගේ අතරම අපි එවනවා. හරි. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි මේ පාඨමාලාව සිද්ධ කරන්නේ. කැමති කෙනෙක්ට පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ප්‍රශ්න ගොඩකට මම හිතන්නේ ගොඩ කරන්නේ හැම එකටම වගේ උත්තර හම්බුණා. ඔය ටික තමයි ඉතින් කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි බදාදා හවස 6 වෙන්න කලින් කෝස් එක ලියාපදිංචි වෙන්න අනිවාර්යෙන්ම සම්බන්ධන කැමති අය. නැත්නම් ඔක්කොටම උත්තර ලැබුණා. තමනට ගැටලු තියෙනවා නම් අහන්නත් පුළුවන්. මම හිතන විදිහට නම් ප්‍රශ්න හැම එකටම උත්තර හම්බුණා. සහ මේ අද ටිකක් වැඩිපුර වෙලා ගියා. අපි 8යි 10ට වගේ පටන් ගත්තේ. දැන් 8යි 9:42යි. කියන්නේ පැයකට වඩා වැඩි. පැයකමාරක විතර ඉන්නවා. ඉතින් මේ වෙනකන් සම්බන්ධලා හිටිය හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ රෙකෝඩින් එක බලන හැම කෙනෙක්ටමත් බොහොම ස්තුතියි. අවසන් වෙනකන් සම්බන්ධ වුණාට අවසන් වෙනකන් බැලුවට. එහෙනම් ඉතින් පාඨමාලාවකින්ම පාඩමකින්ම අපි නැවත හම්බෙමු. කරන්න තියෙන්නේ මේ රෙකෝඩින් එක ඔයාලට දෙනුනට බලන්න ආයෙ පාරක්. ඊට පස්සේ තීරණය කරන්න පාඨමාලා කීයක් කරනවද කියලා. තීරණය කළා අපිට WhatsApp හරහා එවන්න. ඔයාලට බැංක් ඩීටේල්ස් එවයි ගෙවීම් කරන්න. ගෙවීම් කරාට පස්සේ ඔයාලා පංච කිරීම කරනවා. ඊට පස්සේ අපි ලස්සන්ට පාඨමාලාව කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ සිලබස් එකේ තිබ්බ දේවල් ඒවා ඒ විදියටම කරනවා. එකක්වත් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ඔයාලට අනිවාර්යයෙන්ම උගන්වනවා. ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. ෆොටෝග්‍රැෆි කෝස් එකට ෆොටෝෂොප් ගන්නන්න නිසා ආයෙ වෙනම ෆොටෝෂොප් කෝස් එකකට කරන්න ඕනද? ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ෆොටෝග්‍රැෆි එකේදී උගන්වන්නේ ෆොටෝ එඩිටින් පාර්ට් එක විතරයි. ෆොටෝෂොප් ලයිට්රූම් දෙකේදී මේ කියන්නේ ෆොටෝ එකක් දුන්නට පස්සේ ෆොටෝ එක එඩිට් කරගන්න. කියන්නේ අපි කියන්නේ රීටච් කරගන්නවා කියලා. ඒ පාර්ට් එකට අවශ්‍ය දේවල් කියන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ෆොටෝ කපලා කොටලා අනම්මනම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඒව කතා කරන ඇල්බම් ඩිසයිනර්ල ඇල්බම් ඩිසයින් පැත්තේදී ඒව කපලා කොටන දේවල් කතා කරනවා. ඒව කතා කරන්න එපයි. ඒතර ඒකට අදාළ ටූල්ස් ඒකට අදාළ ඔප්ෂන් කතා කරනවා. ඒතර ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට නම් ෆොටෝග්‍රැෆි වලින් ෆොටෝග්‍රැෆි කෝස් එකේදී අපි දෙන්න දැනුම හොඳටම ප්‍රමාණවත්. හොඳම කියන්නේ අතිශය වැදගත් ඒ දැනුම ෆොටෝෂොප් සහ ලයිට්රූම් සොෆ්ට්වෙයාර් දෙක ගැනම අපි කතා කරන දේවල් හොඳටම ඇති. ඔයාට ඊට වඩා හොඳ නොලෙජ් එක ෆොටෝෂොප් ගැන ෆොටෝෂොප් එකටම අවධානය යොමු කළා ඊට වඩා ලොකු දැනුමක් ගන්න ඕන කෙනෙක් එහෙම ඉන්නවා නම් එයාට පුළුවන්
ෆොටෝෂොප් කෝස කරන්නත් ඒක ප්‍රශ්නයක් නැගෙන වැඩිපුර දැනුමක් ඔන්නම් එහෙම කරගන්න පුළුවන්. අද අපි ෆොටෝෂොප් ගන්න ෆොටෝග්‍රැෆි ගන්නකොට ෆොටෝග්‍රැෆි ඔක්කොම කරනලා ෆොටෝස් ගන්න විදිහ ඔක්කොම කතා කරලා ෆොටෝ එඩිටින් පාර්ට් එකක් නැත්නම් ඒක අඩුපාඩුවක් වගේනේ. ඒ නිසා තමයි ෆොටෝෂොප් උගන්නන්න සහ ලයිට්රූම් උගන්නන්න. ඒතොර ඒ වැඩේ කම්ප්ලීට් නිසා. එතකොට ඒක මම කියන්නේ ඒක ඇඩ්වාන්ස් එකක් කියලා. හැබැයි ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට ෆොටෝ එක එඩිට් කරගන්න, ඇල්බම් එකක් ඩිසයින් කරගන්න අවශ්‍ය වෙන සියලු දැනුම එතන අපේ වට දෙනවා. ඒතොර ඒක ඇඩ්වාන්ස් පාඨමාලාවක් නෙවෙයි. සියලු දැනුම දෙනවා. ෆොටෝෂොප් සහ ලයිට්රූම් සම්බන්ධව. ඔයාලට එතනින් එහාට අමතරව ෆොටෝෂොප් දැනුමක් ඕන නම් ඒ කියන්නේ ෆොටෝෂොප් තව ටිකක් හොඳට දැනගන්න. ඒ කියන්නේ ෆොටෝෂොප් එකේ අස්සක් මුල්ලක් නැහැ දින සියලු දේවල් දැනගෙන ෆොටෝෂොප් එකේ වැඩක් වෙන්න ඕන කියලා හිතනවා නම් ෆොටෝෂොප් කෝස් එක කරන්න පුළුවන් ඈ. හරි. තව ඉතින් ඔය ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා මේ ලින්ක් දෙකෙන්ම අහලා තියෙනවා Zoom ලින්ක් දෙකෙන්ම මේ මම හිතන්නේ ඉතින් ඔය ගොඩාක් ප්‍රශ්න වලට උත්තර හම්බුණා. මම මේ අර එහෙම්ෙන් තමයි මේ ඔයාලට උත්තර දෙන්න බැරි විච් ඒවට අහලා තියෙන ඒවා තමයි මේ උත්තර දුන්නේ. තමා ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපි වැඩි වෙන උත්තර දාමු. මම රෙකෝඩින් එක අයින් කරන්න. එහෙනම් මේ මොනවාට ගැටලු තියෙනවා නම් ආයි WhatsApp එකෙන් අහන්න පුළුවන් ඈ. WhatsApp එකට මැසේජ් දාලා එහෙම ගැටලු निराකරණය කරගන්න පුළුවන්. මේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් මම යන රෙකෝඩින් එක අයින් කරන්නම්. එහෙනම් මේ අන්තිම වෙනකම්ම සම්බන්ධ වුණ හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. අන්තිම වෙනකම් සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. අනිවාර්යෙන් ගැටලු තියෙනවා WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මේ රෙකෝඩින් එක අවසන් වෙනකම් බලන්න Zoom එක සම්බන්ධලා ඉන්න අය. මම රෙකෝඩින් එක නවත්තන්නම්. එහෙනම් හැම කෙනෙක්ටම සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. Zoom එක සම්බන්ධ වෙන්න තමයි ගැටලු දෙනවා නම් අහන්න පුළුවන් ඈ.